අපි ඉන්න රටවල් වල දේශපාලනය සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්න යන්නේ. ජපානි ඔව්. ගත්ත එහෙම දේශපාලකයා කියන්නේ තවත් එක රස්සාවක් කරන කෙනෙක් විතරයි. මට අනුව ලංකාවේ මෙහි දේශපාලන්ජයන්ගේ වෙනස හමේ පාට විතරයි. මේගොල්ලන්ට හොඳට ඉංග්‍රීසිත් පුළුවන්. මව් භාෂාව ඉංග්‍රීසි නෙමෙයි. සුදුසුකම් තියෙන කට්ටිය බහුතරයක් ඉන්න පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ වර්තමානය එක්ක බලද්දී UK වල පොලිටික්ස් පිරිහිලද. තරුණ පරම්පරාව ඉන්නවනේ. උන්ට මෙලෝ හ්ම්. අදහසක් නැහැ දේශපාලනය ගැන. රජයේ මීඩියා එක මෙහි උලේ කියලා තියෙන්නේ. ඒක ගැන යම් විශ්වාසයක් තියෙනවා. ඡන්දයක් තියනවද කියන එක මචං නිවුස් වලින් බැලුවොත් හරි සෝෂල් මීඩියා වල දැක්කොත් හරි මචං දන්නේ නෑ මචං ඡන්දයක් තියනවද කියලා නිකන් එළිය ඇවිදගෙන යන මිනිස්සෙක්. ප්‍රොවින්ස් පිටිං පක්ෂවලට කඩයන් සින්න කැන චන්ද දුන්න කාටද කියලවත් කතාවෙන්න කියන්නේ නෑ එම ගොඩක් අහන්නෙත් නෑ කලාවලට. කාගෙන්වත්. ඉතින් ආයුබෝවන් කියලා ඔගොල්ලො හැමෝංගම පිළිගන්නවා එතර ටෝක්ස් සජීවී දේශපාලන සංවාදයට. අද අපි දේශපාලන සංවාදයක් වගේ ගත්තම ඇත්තන යුත් කරන්න යන්නේ. ඉති අපේ මාතෘකාව අපි ඉන්න රටවල් වල දේශපාලනය සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්න යන්නේ. ඔගුලොන්ට ලොකු අත්දැකීමක් ලබාගන්න පුළුවන් මේ එක රටවල් වල කොයි විදියටද දේශපාලනය වෙන්නේ ලංකාවට සාපේක්ෂව බලද්දි කියලා. ඉතිං මුලින්ම කියන්න ඕනේ අපේ අනිත් එතර ටෝක්ස එක තියෙන පොඩ්කාස්ට් ඔගුල්ල අහලා නැත්තං ඒවත් අහන්න යන්න එතර ටෝක්ස් YouTube චනල් එකට ඒවගේම එතර ටෝක්ස් අපේ ටික්ටොක් එකත් තියෙන ෆස්බුක් එකත් තියෙනවා. ඉතිං ඒවටත් යන්න ඒවගේම අපේ ඉන්ඩිවිජුවල් චැනල්ස් පේජස් තියෙනවා අපේ දමිය වලොග් ඇවිල්ල ඉන්නවා ඉතින් කැනඩාවෙන් ඒවගේම අපේ ඉශාර ආර ඇවිල්ල ඉන්නවා ජපානෙන් ඒවගේම අපේ ෆින්ලන්ඩ් වැසියා ඇවිල්ල ඉන්නවා ෆින්ලන්ඩලින් මම ඇවිල්ල තිනවා යුකේවලින් අපි තමයි මේ රටවල් වල නිල නොලත් අගමැතිවරු ඉතිං අද අපි කතා කරන්න අපි අගමැති ලනේ ඇත්තරමකිව අපි මේ සාමාන්‍ය මිනිස්සු අපි අද කතා කරන්න යන්නේ දේශපාලනය ගැන ඉතිං අපේ මුලින්ම අවස්ථාව හිමි වෙන්නේ ජපානයට ඉශාරාර් කියන්න බලන්න ජපානයේ දේශපාලඥයා ගැන මොනවගේද මිනිස්සු හිතන්නේ දේශපාලනය කරන මිනිස්සුන්ට සුදුසුකම් තියෙනවද ඒ අදාළ තනතුර දරන්න. ඉතින් ඒ ගැන වා කියන්නකු මොකදවාගේ අදහස ඔයා දන්න දේවල් අනුසාරය. මුලින්ම ඒක ගැන කතාකරොත් එහෙම දේශපාලකයා කියන්නේ ජපානයේ අර ලොකු චරිතයක් නෙමේ. ඒ කියන්නේ අපේ ලංකාවෙත් එක් අපි මේක දැන් ඕක සංසන්ධනය කරයි කියලා බනි සංසනය කරන්න වෙනවා. මොකද මට ඒක නැතුව කියන්න අමාරුයි. ඉතින් අපි ගත්තොත් එහෙම ලංකාවේ වගේ නම් දේශපාලකයා කිව්වහම මාර නිකන් අපි කියන්නේ රජෙක් වගේ එහෙම නැත්නම් යාට මාර බලයක් තියෙන එහෙම කෙනෙක්නේ. ජපානි ගත්තොත් එහෙම දේශපාලකයා කියන්නේත් තවත් එක රස්සාවක් කරන කෙනෙක් විතරයි. එයා දේශපාලකයෙක් වෙන්නේ එයාගේ රස්සාවට විතරයි. එයාගේ සාමාන්‍ය ජීවිතේදී එයා සාමාන්‍ය විදිහට ඉන්නේ. ඒක හොඳ දෙයක් විදිහට අපිට දකින්න පුළුවන් ජපානයේ. එයා ජීවත් වෙද්දී මේ මට අරක ඕනේ වරප්‍රසාද ඕනේ කියලා එයා ලොකුවට එයා මහ චරිතයක් කියලා හීනමාන තත්ත්වයක් අපි කලින් කතා කරා වගේ එහෙම මවාපාන්න හදන්නේ නැහැ. ඒක ඉතින් ඒ පැත්තෙන් හොඳයි. අනිත් එක තමයි මෙහි දේශපාලකයා වුණත් එයාලගේ දැන් ගොඩක් වෙලාවට සාමාන්‍ය කියන්නේ විශේෂ වරප්‍රසාද කියන ඒවා ගොඩක් සමහරක් වෙලාවට හම්බෙන දේවල් තියෙනවා. මුලින්ම පාලක පැත්ත ගත්තොත් එහෙම පාලක පක්ෂය බැලුවහම අර ලංකාවේදී වගේ තමයි ඒක සාමාන්‍ය දෙයක්. අර බලතල තියෙන නිසා ඒවට ආරක්ෂාවද ඒ වගේ දේවල් හම්බ වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්නේ. අනිත් පැත්තට සාමාන්‍යයෙන් සමාජයට කරදරයක් වෙන විදිහට ඒගොල්ලෝ වෙන දේවල් කඩා වඩාගෙන එහෙම යන්නේ නැහැ. හරි. අනිත් එක තමයි දැන් සුදුසුකම් ගැන කතා කරොත් එහෙම ජපානි දේශපාලකෙක් වෙනවා කියන එක ලේසි නෑ. ඒකට සමාජ අත්දැකීම් ඉඳලා ඉගෙනගෙන දේශපාලන විද්‍යාවද සෑම දෙයක්ම ඉගෙනගෙන කාලයක් තිස්සේ වැඩ කරගෙන ඇවිල්ලා එයා ඉන්න අපි මෙහි ජපානයේ ගොඩක් වෙලාවට ඒ ප්‍රදේශයෙන් ප්‍රදේශ ප්‍රිෆෙක්චර් එක ඒ කියන්නේ කෙන් එකක් කියලා අපි කියන්නේ කෙන් එකක් කියන උදාහරණයක් විදිහට අපි කිව්වොත් එහෙම දැන් චිබා නම් ඒ චිබා ඊට පස්සේ ශිසෝකා නම් ශිසෝකා ඒ වගේ ඒ පැත්ත ඒ ටෝකියෝ නම් ටෝකියෝ වගේ ඒ පැතිවලින් එයාලා ඇවිල්ලා ඊට පස්සේ තමයි මුළු අපි සාමාන්‍ය ජපානයේ පාර්ලිමේන්තුවට එන්නේ. ඔතෙන්ට එනකන් ගොඩක් වෙලාට මම පෞද්ගලිකව දැකලා තියෙන ජපන් දේශපාලඥයෝ සෑහෙන ඉගෙනගත්ත ඩිග්‍රී ගොඩක් අරන් තියෙන ලොකු පරාසයක ඉන්න මිනිස්සු තමයි බහුතරයක් ඉන්නේ දේශපාලන පැත්තේ. ඒ වගේම ව්‍යාපාරිකයොත් ඉන්නවා ගොඩක් රටවල් වල වගේ. හැබැයි ව්‍යාපාරිකයෝ කිව්වහම අර නිකම්ම ව්‍යාපාරිකයොත් නෙමෙයි. ඒගොල්ලොත් හොඳක් ගොඩක් එඩියුකේටඩ්
වෙච්ච ඒ වගේම සෑහෙන අත්දැකීම් ප්‍රමාණයක් තියෙන කට්ටිය තමයි ජපානයේ දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ පැත්තෙන් බැලුවොත් එහෙම හොඳ එඩියුකේෂන් පැත්තත් එහෙමයි බැලන්ස් එකේ ජපානයේ දේශපාලඥයෝ මෙහෙමයි හොඳ පැත්තට කතා කරද්දි දැන් කිය හොඳ විතරක් තියෙන මෝඩ කතා කරනවා වැඩ කරන විතර මිනිස්සුත් ඉන්නවා. ඒ ගැන මම ඉස්සරහට කතා කරන්න. ඉතින් නරක පැත්තක් තියෙන අවස්ථා තියෙනවා. හැබැයි හැමෝම හොඳ නැහැ. නමුත් අපි බහුතරයක් බහුතරය ගැන සාපේක්ෂව කතා කරොත් එහෙම ඇත්තටම හොඳ මේ මතයක් තියෙනවා ජපන් මිනිස්සුන්ගේ. හැබැයි වර්තමානයේ වෙනකොට ජපානෙත් අර එක්තරා තැනක යල් පැන ගිය තැනක් තියෙනවා. ඒ කියන්නේ අර එක තැන පල් වෙන ස්වභාවයක් තියෙනවා. ඕකට හේතු වෙලා තියෙන්නේ ජපානයේ අවුරුදු ගානක ඉඳලා පාලනය පවත්වන්නේ ජිබින්තෝ කියන පක්ෂය. ඒක තමයි ඒගොල්ලෝ අර චීනය වගේ අර ගොඩක් බලතල තියෙන තනිකර ඒගොල්ලොන්ගෙම මේ පාලනයක් තමයි ගෙනිච්චේ. ඕක අවුරුදු ගානක් ගිහිල්ලා දැන් එනකන් ඇවිල්ලා මිනිස්සු ගොඩක් වෙලාවට එකම පක්ෂේ හැමදාම අර ඒ කියන්නේ කැපුවත් කොළ කැපුවත් නිල් වගේ කතන්දරයක් දෙපැත්ත මාරු වෙලා ලංකාවේ නම් දෙපැත්ත හරි මාරු වුණා. නමුත් ජපානයේ කාලාන්තරයක් තිස්සේ එකම රජ කරන් ඇවිල්ලා පස්සේ තමයි දැන් පොඩ්ඩක් වෙනස් වෙගෙන එන්නේ. අන්න ඒ පැත්තේ පොඩි අවාසිදායක තත්ත්වයක් ආවා. අන්න ඒ නිසා දැන් තරුණ ප්‍රජාව අතර මේ පොඩක් දේශපාලකයා ටිකක් කම්මැලි අලසයි. ටිකක් වැඩ කරනවා මදි. ජපානයේ ආර්ථිකය හදන්න මහන්සි වෙනවා මදි කියලා මේ අදහසකුත් ඇවිල්ලා තියෙනවා. ඒ පැත්තක් තියෙනවා. කොහමරි බහුතරයක් බහුතරයක් දේශපාලනය ගත්තාම නියලෙන කට්ටිය කියන්නේ ඔයාට හිතන වෘත්තිකයෝ. විදියට ඔව්. සුදුසුකම් ලත් සුදුසුකම් කට්ටිය තියෙනවා. කියලා අනිවාර්යෙන්. තමයි හිතෙන්නේ ඔව් සුදුසුකම් right තියෙනවා. ඒ වගේම වෘත්තිකයෝ විදිහට තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් වෘත්තීය මට්ටමේ දේශපාලකයෝ අර ඒගොල්ලෝ මොනාද සේවකෙක් කරන්න කියලා විතරයි. ඔව්. ඒගොල්ලෝ දේශපාලනය කියන දේ දන්න මිනිස්සු තමයි දන්න දේශපාලනය මිනිස්සු. ඉන්න කියලා තමයි ඔයා අනිවාර්යෙන්. කියන්නේ බහුතරය ඒ වගේම තවත් එක right සේවකෙක් විතරයි. ලොකු අර විතරයි රජෙක් නෙමෙයි. right එහෙනම් අපි යමු මේ වෙලාවේ කැනඩාවේ නිල නොලත් අග්‍රාමාත්‍ය දමිය බ්ලොග්ස් ගාවට දමිය බ්ලොග්ස් අඩෝ අපි ගුටිකන්න වෙන්න මට අපි දමිය ඉතින් ළඟදී අගමැති වගේ ඡන්දෙත් තමයි තිබ්බනේ නේද? ඔව්. කැනඩාවේ. ඔව් මේ ඡන්ද ගිය සතියේ තිබ්බ ඔව්. මමත් පළවෙනි ඡන්ද දැම්මා මට කාටද කියන්න දැම්මේ ඕනේ මහින්ද මහත්තයාට? මහින්ද මහත්තයා ඔව් අනිවාර්යෙන් 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 කැපුවත් මේ සාටගේ හිටියත් ඒවා එහෙම තමයි ඔව් බොරු බැදෙන්නේ බොරු නෑනේ නැත්තම් මට බැනුම් ඕකේ මම මේකට උත්තරේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්කම කියන්න. ඒ කියන්නේ කියන්න මම මෙහෙට එනකොට හිතාගෙන ආවේ කැනඩාව දියුණු වෙලා තියෙන්නේ ලංකාවට සාපේක්ෂව දේශපාලඥයෝ නිසා. එහෙම අදහසක් තමයි මට තිබ්බේ. පටු අදහසක් එක්තරා විදිහකට. ඊට පස්සේ දැන් මම මෙහෙට ඇවිල්ලා අවුරුදු 6 මාරක් 7කට කිට්ටු වෙන්න එනවා. එතකොට මගේ අදහස් සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. වෙනස් වෙනවා මට අනුව ලංකාවේ මෙහි දේශපාලනඥයන්ගේ වෙනස හැම පාට විතරයි. එහෙම මතයක් තමයි මට දැන් තියෙන්නේ. මොකද දැන් අපේ කලින් හිටපු අගමැති අයින් වෙච්ච එක්කෙනා පරම්පරාගත දේශපාලනඥයෙක්. right ඉතින් පරම්පරා දේශපාලනය මෙහෙත් තියෙනවා. එයාගේ තාත්තා හරි කවුරු හරි අගමැති කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ එයාත් අගමැති කෙනෙක් වෙලා හිටියා ටර්ම්ස් දෙකකටද කොහෙද. ඉතින් එහෙම පරම්පරාගත දේශපාලනයක් තියෙනවා කියන්නේ මිනිස්සුත් එහෙම අර පක්ෂ වලට බැඳිලා තියෙන ගතිය තියෙනවා කියන එක නෙමෙයි. ඔව් ඊට අමතරව මෙහි ඉතින් ප්‍රධාන පක්ෂ දෙක ලිබරල් සහ කන්සර්වේටිව්. මේ පාර දැන් ගිය සතියේ තිබ්බේ ෆෙඩරල් ඉලෙක්ෂන් එකේ කියන්නේ මේ ප්‍රයිම් මිනිස්ටර් එකෙන් තමයි සිලෙක්ට් වෙන්නේ. ඒ වුණාට ලංකාව වගේ අර ජනාධිපතිවරණයක් නෙවෙයි UK සිස්ටම් එකමයි තියෙන්නේ කියන්නේ. තියෙන්නේ වැඩිපුර සීට්ස් ගන්න පක්ෂේ නායකයා තමයි PM වෙන්නේ. ඔව් ඉතින් සමස්තයක් විදිහට එඩියුකේෂන් ගැන නම් මම කියන්න හරියටම දන්නේ නැහැ. ඒ වුණාට මම දන්නවා ඩිග්‍රියක් අනිවාර්යයි එහෙම කතාවක් නැහැ. පාර්ලිමේන්තුවට යන්න කොලේජ් ඩිප්ලෝමා එහෙම තියෙන කෙනෙක්ට උනත් යන්න පුළුවන්. හැබැයි දැන් මේ පාර තේරුණ ප්‍රයිම් මිනිස්ටර් නම් එඩියුකේෂන් පැත්තෙන් හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මම හිතන්නේ ඩොක්ටරේට් එකක් තියෙනවා ඉකොනොමික්ස් සම්බන්ධව. ඒ පැත්තෙන් වැඩෙක්. එයා නික දේශපාලඥයෙක් නෙවෙයි. ඒකත් කියන්න ඕනේ. එහෙම අයත් පත් වෙනවා. එයා ඇවිල්ලා ප්‍රසිද්ධ ඉකොනොමිස්ට් කෙනෙක් හරි කවුරු හරි කියන්නේ අර ඇමරිකාවේ 911 එකෙන් පස්සේ කැනඩාවේ සහ ලෝකේ රටවල් කීපයක ආර්ථිකය හොඳටම වැටුණානේ. ඔව්
ඒක වෙලාවේ ලෝකේ අනිත් රටවල් වලට සාපේක්ෂව කැනඩාව ගොඩගත්ත පුද්ගලයා කියලා කියන්නේ යාට තමයි. කැනඩාව දැන් ගොඩක් ඩවුන්ෆෝල් වෙලා තියෙන කාලෙක එයාපත් වෙන්නත් ඒක හේතුවක් කියලා මම හිතනවා. මොකද මිනිස්සුන්ට බලාපොරොත්තුවක් තියෙනවා ගොඩ ගන්න පුළුවන් එයාට කියලා. ඊට ඉතින් අමතරව ඉතින් ඔයා බහුතරය ගැන මොකද හිතන්නේ පාර්ලිමේන්තුවේ ඔහේ ඉන්න බහුතරය අධ්‍යාපනික හෝ වෙනම බයිකැන වෘතියමය ක්‍රමයකින් හරි දේශපාලනය ඉන්න සුදුසු කට්ටියද ඔයා හිතන විදියට බහුතරේ එකන්නේ දේශපාලනයට ගැන ඒක ගැන දැනුමත් තියෙන අයද ඉන්නේ. ඔව් දැනුමක් තියෙන අය ඉන්නේ මම හිතන්නේ. හැබැයි තව දෙයක් තියෙනවා මේකත් මම දැනගත්තේ ළඟදි තිබ්බ ඡන්ද නිසා ගිය කැම්පේන්ස් වලින් ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලින්. ඒ කියන්නේ ලංකාවේ අපි කියන්නේ මඩ ගහනවා කියලා. මෙහි ඒක වැදගත් විදිහට කරන ඇඩ්වර්ටයිස්මන්ට්ස් යනවා. ඒ කියන්නේ එක පක්ෂයකින් අනිත් පක්ෂය අපේක්ෂකයාට දානවා මෙයා පෙන්ෂන් එක මෙච්චරක් එකතු කරන් ඉන්නවා. කියන්නේ MP කෙනෙක්ගේ සැලරි එක කැනේඩියන් මිනිස්සෙක්ගේ ඇවරේජ් සැලරි එක 70000ක් 65000ක් වගේ වෙද්දි MP කෙනෙක් පාර්ලිමේන්තුවේ ගන්නවලු අඩුම ලක්ෂ 2ක සැලරියක්. ඉතින් ඒ නිසා එතෙන්ට සුදුසු නැති අයත් යන්න try කරනවා ඇති අනිවාර්යෙන්. රයිට් ඒක ඇවිල්ලා තනිකර බලද්දි පොඩ්ඩක් මික්ස්ඩ් වගේ නේද තියෙන දැනෙන Mixed වගේ. ෆීලින් එක. හරි එහෙනම් thank you කියනවා අපේ දමියට. අපි යමු ෆින්ලන්ඩ් පැත්තට. අපේ ෆින්ලන්ඩ් නිල නොලත් අග්‍රාමාත්‍ය ෆින්ලන්ඩ් වැසියා කියන්න බලන්න ඔයා මොකද කියන්න කියලා මේ සම්බන්ධයෙන්. මට දැන් පේන විදියට මම දකින දේවල් වල අනුව තමයි මට කියන්න පුළුවන් වෙන්නේ. මට ලොකු කියන්න. දැනීමක් නැහැ ෆින්ලන්ඩ් වල දේශපාලනය ගැන. හැබැයි ෆින්ලන්තේ දැන් ඉන්න අපි හුඟක් දකින්නේ අගමැති ජනාධිපති ඒගොල්ලන්ගේ චරිත විදියට ගත්තොතින් ඒගොල්ල highly qualified කට්ටිය. ඒගොල්ලන්ට හොඳ qualifications තියෙනවා ඒ තත්ත්වයට එන්න. ඒගොල්ල දේශපාලනයට එන්න කලිනුත් දක්ෂ වෙනත් අංශවල දක්ෂ අය. එතකොට දැන් ඉන්න ජනාධිපති දැන් මෙහෙත් most powerful position එක prime minister. හැබැයි ජනාධිපති තමයි ඔය රාජතාන්ත්‍රික සම්බන්ධතාවලදී හුඟක් වෙලාවට ඉදිරිපත් වෙන්නේ එහෙම වගේ එකක් තියෙනවා. ඉතින් අර එතකොට ජනාධිපතිගේ පර්සනැලිටි එක සහ එයාගේ තියෙන ඕරා එක අනුව එයාව කාලෙන් කාලයට සමහර ජනාධිපතිවරු ලස්සන්ට හයිලයිට් වෙලා පේනවා. සමහර ජනාධිපතිවරු එතරම්ම හයිලයිට් වෙලා පේන්නේ නැහැ. ප්‍රයිම් මිනිස්ටර් ඊට වඩා හයිලයිට් වෙලා පේනවා. එහෙම එකක් තියෙනවා. හැබැයි පොදුවේ ගත්තාම මේගොල්ල highly qualified කට්ටිය. මේගොල්ලන්ට අර ඒ වගේ පොසිෂන් වල කොහොමත් මේ අර ඒගොල්ලන්ට සර්වයිව් වෙන්න බැහැ. අදක්ෂ කෙනෙක් ආවොත් එයාට ඒ පොසිෂන් එකට යන්න බෑ කොහොමත්. ඒ එක්කම මෙහි තියෙන විශේෂත්වයක් තමයි මේගොල්ල හුඟක් වෙලාවට සමහර වෙලාවට යුරෝපියන් පාර්ලිමේන්ට් එකකුත් තියෙනවනේ වෙනම. ඒක තියෙනවා ඒකටත් සම්බන්ධ වෙනවා. ඉතින් හුඟක් ගත්තාම මම දැකපු දෙයක් විදියට මේගොල්ලන්ට හොඳට ඉංග්‍රීසිත් පුළුවන්. ඉතින් සමහරු කියන්න ඉඩ තියෙනවා නෑ ඉංග්‍රීසි මොකටද රාජයේ ඉහළම තනතුරට. ඔය රට කියන්න මචං ඉංග්‍රීසි කතා කරන එක ඉංග්‍රීසි පළවෙනි භාෂාව නොවන රටක් නෙනේ. නැත්තම් සමහරව දන්නේ ෆින්ලන්ඩ් කියන්නේ ෆිනිෂ් ලැන්ග්වේජ් එක තියෙන රටක් නේ. ෆිනිෂ් මව් භාෂාව ඉංග්‍රීසි නෙමෙයි. ඉතින් මම දකින විදියට මේ රාජ්‍යතාන්ත්‍රිකව රාජ්‍යයක් විදියට ගත්තාම ඒ තියෙන টপ පොසිෂන් වල ඉන්න ඒවට ඉලෙක්ටඩ් වෙච්ච කට්ටියට ඒ හැමෝටම ඒ කම්පිටන්සි එක තියෙනවා. ජාත්‍යන්තර භාෂාව හසුරවා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි මේක හරි නිකන් ලිදේ ඉන්න ගෙම්බෝ වගේ හිතලා බෑ. ලෝක දේශපාලනය කියන එක ඇතුලේ තමා රටක දේශපාලනය තියෙනවා එක හරි. හැබැයි අපි ලෝකෙන් වෙන් වෙච්ච රටවල් නෙමෙයි. ලෝකයේත් එක්ක එකට යන රටවල්. ලෝකයේ තරඟකාරීත්වයක් තියෙනවා රටවල් අතර. රට බාර දීලා රට වෙනුවෙන් මේගොල්ලන්ට වගකීම් තීරණ ගන්න පුළුවන් සහ වෙන රටක් එක්ක තමන්ගේ රට වෙනුවෙන් තීරණ ගන්න ඒවත් එක්ක නෙගෝෂියේට් කරන්න ඒවත් එක්ක ඩිස්කෂන් එකක් හොඳට ගෙනියන්න අවශ්‍ය කරන ඒ හැකියාව තියෙනවා කියලා මම දකිනවා. ඉතින් මේගොල්ලෝ highly qualified කට්ටිය තමයි මට පේන විදියට ඉන්නේ. එහෙම නැති අය ඉන්නවා වෙනවා. හැබැයි requirement එකක් නෙමෙයි. කිසිම අවස්ථාවක ඒක මේ අධ්‍යාපන සුදුසුකම් කියන එක requirement එකක් නෙමෙයි. හැබැයි මේගොල්ලන් නිකම් මේක දැන් හැදිලා තියෙනවා. ඒ හැකියාව සංස්කෘතියක් විදියට ඒක හැදිලා ඒ වගේ අධ්‍යාපනය නැතුව ඒ තැනකට එන්න බෑ කොහොමත්.
වාටත් තැංකව කියෙනග මම කියන්න UK වල තත්වේ UK වල බහුතරයක් දේශපාලඥයෝ ඇවිල්ලා යුනිවර්සිටි ඩිග්‍රිය එකක් හරි තියෙන කට්ටිය ඉතිං මේ ගොඩක් කට්ටිය ගොඩක් කලාල්ලට ඉස්සර ලෝයස්ලා ඉකොනොමිස්ලා එතකොට බිස්නස් කරපු කට්ටිය ඒවගේම ජර්නලිස්ලත් ඉන්නවා ඉතින් මේ වගේ කට්ටිය තමයි බහුතරයක් ඉතින් මේ පොලිටීෂන්ස්ලා විදිටම මුල්කාලින්දල පටන්ගත්ත කට්ටියත් ඉන්නවා දෙ මේ වගේ අර සුදුසුකම් තියෙන කට්ටිය බහුතරයක් ඉන්න පාර්ලිමේන්තුවේ ඉතිං ඊට අමතර අර යුනිවසිට ඩිග්‍රීස් නැති අයත් ඉන්නවා අර ඔගොල්ලො කලින් කියවගේ රික්වයමට එක නෙමෙයි ඒවා මේ උසස් අධ්‍යාපනයක් තියෙන්න්න මෝන කියන එක රික්වයමටන් නොවනත් නමුත් දේශපාලන සංස්කෘතියක් හැදිලා තියෙනවා අධ්‍යාපනික සුදුසුකමක් තියෙන දේශපාලනය සම්බන්ධයෙන් ලොකු දැනුමක් තියෙන නැත්තං අඩුමතරමයි පරිපාලනය සම්බන්ධයෙන් හරි දැනුමක් තියෙන කෙනෙක්ට තමයි ඒ සංස්කෘතිය යටතේ පාර්ලිමේන්තුව දක්වා යන්න පුළුවන් ක්‍රමයක් හැදිලතින්නේ. ඉතිං ඒක හින්ද ඒ තත්වට ඇවිල්ල තින්නේ ඒ වගේ කට්ටියක්. ඉතිං හැබැයි දැන් ඕක දේශපාලනයට ඉන්න සුද්දුසුද නැද්ද ඒ මිනිස්සු කියන එක ගැන හිතුවොත් මට දැන්න විදියට බහුතරැක්ක දේශපාලනය කරන්න සුදුසු කට්ටිය තම එතන ඉන්නේ. ඒ වුනාට එගොල්ලු ගන්න තීරණ මොනවාගේද කියන එක එක විදිේ එකන්නේ මතවාද වලට තුඩු දෙන විදිේ දේවල් තමයි ඔතනත් සිද්ධ වෙන්න ඉතින්. ඉතිහාසය ගැනගත්තොත් ඉතිහාසේ වර්තමානය එක්ක බලද්දී යුකේවල පොලිටික්ස් පිරිහිලදී. පොලිටීෂන්ස්ලත් පිරිහිලා ඉස්සරත් එක්ක කල්පනා කරල බලද්දි. ඉතිං ඉස්සර හිටපු අයගෙ තිබ්බ ලොකු සුදුසුකමුත් එක්ක බලද්දී වර්තමානයේ සුදුසුකම් අඩු කට්ටියත් සෑහෙන් ඇවිල්ල තියෙන පොලිටික්සල්ට ඔහොම තත්ත්යක් තමයි යුකේවල තියන්නේ. ඉතිං යුකේවල ඊළඟ මේ දැන් ඔය දේශපාලනය වගේම අර සාම්ප්‍රදායිකව පැවැත්වෙන මේ රජ පවුලක් තියෙනවනේ එතවට ඒකත් එක්ක කොහොමද මේ දෙක බැලන්ස කියන්නේ එතවට ඒගොල්ලොන්ගේ දැන් නාමිකව විතරද තියෙන්නේ ඒකත් කට්ටිය දැනගන්න කැමති රජ පවුල කියන්නේ මේ රෝයල් ෆැමිලිය එක කියන එක ඇත්තරම නාමිකයි ඒක ඇවිල්ලා නිකං ඒගොල්ලො එතන ඉන්නවා නිකං අර ඒගොල්ලෝ නිකං ඇවිල්ල සිම්බල්ල එකක් විදිර තමයි දැන් සලකන්නේ ඉස්සර තත්වව ගෙනෙමේ ඔක්කෝම බලතල හරියටම කිවොත් පාර්ලිමේන්තුවට බෙදිලා තියන්නේ පාර්ලිමේන්තුවෙන් තමයි හැමදේම තීරණය වෙන්නේ ඉතිං පාර්ලිමේන්තුවට බැරි රජකම තමයි වෙනස් කරන්න බැරි ඉති ඕක මේ ඕක තාව පැත්තත් තියෙන හරියටම කිවොත් රජතනතුර කියන එක නාමික වුණාට බලවත් ඒක රජට කරන්න පුළුවන් එක එක විදිවලින් ඔය වෙනස්කං ඉතිං ඒක ලොහු මාතෘකා අපි පස්සේ කතාරන්න වෙලා කම්මුණුත් කතා කරු ඉති එහෙම දෙයක් තමයි තින්නේ හරිටම කිවුත් රජ පවුලේ කවුරුත් යුකේවල දේශපාලනය කන්ට්‍රෝල් කරන්නේ නෑ හැබැයි ඔය නාමිකව සීල්ස් ගහන්න එතකොට ඒ ගැන මීටිංස් තියනේවට සමහර දේවල්වලට සම්බන්ධ වෙනව තියෙනවා ඉතින් දේශපාලන තීරණවලදී ඒ ඇපරුවල් එක දෙනවාගේ දෙයක් ඉතිං ඔහොම උපදෙස් දෙනවා ඔපිනියන් එක අනුශාසනා දෙනවාගේ දේවල් විසින්. වුණාට ඩිසිෂන් ගන්න නෑ ඩිසිෂන් මේකින් වල මෙහෙම උපදෙස් දෙන්න දෙනවානේ හොඳ අපි ඔපිනියන්යක් කියන්න පුළුවන් decision මහිතන ගන්නත් මන් පුළුවන්. දැකලා තියෙනවා මේ ටීවී සීරීස් වල මේ ප්‍රයිම් මිනිස්ටර් කරන්ට් සිටුේෂන් එක ඒවා කියන්න කුයින්ව එහෙම හම්බෙන්න යනවා දැන් ඔව්. සිටුේෂන් එක හැටියට කිං එතකොට කිංව හම්බෙන්න ගිහිල්ලා එයා බ්‍රීෆ් එකක් කරනවා ඒ වගේ යාගේ කරනවා උපදෙස් කරනවා ගන්නවා වගේ කියලා. හැබැයි ඒක ඇවිල්ල මචන් ඩිසිෂන් මේක ඒකත් යන්නේ මේ වෙන්න ඕ ඒකත් එන්න මචන් ඒක හදපු සංස්කෘතියක් ඒක නිකන් සම්ප්‍රදාය අර සම්ප්‍රදායක් විදියට ඒක එයා කරන්න ඕන කරගෙන මචන් යනවා. ගිහිල්ලා එහෙම කරලා ඉරලා එවුනාට ඉතිහාසේ මෑත ඉතිහාසේ දන්න තරමින් කවදක්වත් කුයින් කියලා නෑ මේක වෙනස් කරන්න මේක මෙහෙමයි නෑ වෙන්න ඕන නෑ මෙහෙම කරන්න ඕන කියලා එයා ඇගිලි ගහන සීන් එකක් නෑ නෑ. එයා ක්වෙස්චන් පාර්ලිමේන්තුවෙන් කරනවා තමයි වෙන්න ඔක්කොම පුළුවන්. ඕ එයාගේ ඔපීනියන් එක කියනවා වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් හැබැයි ඒක එවුනාට එතනින් එහාට කරන් යන්නේ ආණ්ඩුව. පාර්ලිමේන්තුවෙන් තමයි සම්පූර්ණ දේවල් ඇත්තරම කිවොත් බලතල තින්නේ ගොල්ලොන්ට මේ රටරන් කරන්න යන්න ඉතින් හොම තත්ත්තයි තින් අපි දැන් එමු ඊළඟට එන්න ලොකුම ප්‍රශ්නය දේශපාලඥ බහුතරය දූෂිතද කියන අපි වැසියට අවස්ථාව දෙමක මුලින්ම වැසිය කියන්න බන්න ෆින්ලන්ඩල බහුතරයක් දේශපාලඥයෝ දූෂිතද මොකක්දවාගේ අදහස ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන දේශපාලඥයා සහ රජය දූෂිතද කියන ප්‍රශ්නයට හොඳම උත්තරේ ෆින්ලන්ඩ් වලින් හම්බෙන්නේ
ෆින්ලන්ඩ් world's happiest country කියලා 8වෙනි පාරටත් 7ද 8ද 8වෙනි පාරටත් ලෝකේ රෑන්කින් එක එන එක. එතකොට ඒකෙදී ඒක හොඳම රට හොඳම සතුටින්ම ඉන්න රට තීරණය කිරීමේ ප්‍රධානම සාධකයක් තමයි මිනිස්සුන්ට රජය සහ දේශපාලනය සහ රාජ්‍යයේ ගවර්න්මන්ට් බොඩිස් ගැන කරප්ෂන් ගැන ඒ කියන්නේ දූෂණය වංචාව ගැන තියෙන හැඟීම කොයි වගේ එකක්ද කියන එක. ඒක පොසිටිව්ද නෙගටිව්ද හොඳද නරකද කියන එක. ඒකේ ෆින්ලන්ඩ් වල ඉන්නේ ඉහළම අගයක. ඒ කියන්නේ ෆින්ලන්ඩ් හුඟක් මුල් තැන ගන්න තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මිනිස්සුගෙන් විශ්වාසයක් තියෙනවා රාජ්‍ය සහ ආණ්ඩුව දූෂිත නැහැ කියන අදහසක් තමයි තියෙන්නේ. එතකොට ඒකෙන් කියන්නේ නැහැ දූෂණය කොහෙවත් නැති වෙන්න පුළුවන්ද කියලා. එතකොට ඒ කියන පොලිටීෂියන්ස්ලට දූෂිත වෙන්න අවශ්‍ය නම් හැකියාව තියෙනවා ඕන තරම්. ඒ කියන්නේ ඔයාගේ පස්සෙන් ගිහලා හැමදේම චෙක් කරන්නේ නැහනේ. ඉතින් එතකොට දූෂිත වෙන්න පුළුවන් අවස්ථාවල් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට මම ওই ෆිනිෂර්ත් එක්ක නිකන් chat එකක් දාද්දි තියෙනවා අවවත් දූෂණය තියෙනවා වගේ අදහසකුත් තියෙනවා. හැබැයි කිසිම අවස්ථාවක අර නිකන් චෝදනාවලට ලක් වෙන එහෙම එකක් නැහැ. නිකන් දැන් අපේ එහෙම නඩු දානවනේ ලංකාවේ නඩු දානවා එලිපිට දූෂණය තියෙනවනේ මචන් ලංකාවේ ඒ වගේ තත්ත්ව එතකොට අරකෙන් මේක හොරගම් කළා මේ ටෙන්ඩරේ මෙහෙමයි පාස් වුනේ ඒ වගේ ඒවා තියෙනවනේ. එහෙම ඒවා නම් මෙහෙ නැහැ. අර නිකන් හෙන සිංගිති ලෙවල් එකක දූෂණය එකක් නෑ. අර මුදල හොරගම් කළා සුනාමි අරමුදලෙන් මෙහෙම ගැහුවා සංස්කෘති මොකද අරමුදලෙන් මෙහෙම ගැහුවා එහෙම ඒවා මෙහෙ නෑ. එහෙම ෆයිනෑන්ෂලි ෆ්‍රෝඩ් එකක් මොන හරි එකක් වුණොතින් කෙලින්ම හිරේ යන වැඩ. මෙහෙ මචං සාමාන්‍යයෙන් උසාවියේ නඩු තීන්දුව වලින් බරපතලම මේ විදියට සලකන දේවල් තමයි ෆයිනෑන්ෂල් ක්‍රයිම්ස්. ඒ කියන්නේ මූල්‍ය වංචා. මූල්‍ය වංචාවලට මෙහි කිසිම සමාවක් නැහැ. ඒවට දැඩි දඬුවම් දෙනවා. ෆින්ලන්තයේ අධිකරණයට අනවශ්‍ය බලපෑම් කරන එහෙම රටක් නෙමෙයි. පොලිසිය අධිකරණය ඒවා හරිම ස්වාධීනව යන්නේ. එතකොට ඒක නිසා අර දූෂණය වංචාවට තියෙන chances අඩුයි. මොකද අර ඒ සිස්ටම් හොඳට රන් වෙනවා. ඉතින් මම දකින්නේ මෙහෙ ලෝකෙම්ම ගත්තාමත් අඩුම දූෂණය වංචාව අඩුම රටක්. ඒකට බලපාන සාධක මං අර කිව්වා වගේ ඩිජිටලයිසේෂන් කියන එකත් සෑහෙන්න බලපාලා තියෙනවා. මොකද හැමදේම ඩිජිටලයිස්. ඔයා ටෙන්ඩරයක් දාලා ටෙන්ඩරයක් ගන්න එකේ ඉඳන් ඊට පස්සේ මොන හරි ගවර්න්මන්ට් ඔෆිස් එකක වැඩ වෙන එකේ ඉඳන් හැමදේම ඩිජිටලි වෙනවනේ. ඉතින් ඒක නිසා හොරකම් කරන්න තියෙන chances ඇහිරිලා තියෙනවා. chances නැහැ. ඉතින් ඒක නිසා මෙහෙ මං දකින විදියට දූෂණය වංචාව නැති තරම්. හරි මචං එහෙනම් thank you. දමියා කියන්න බලන්න කැනඩාවේ තත්ත්වය ඒ සම්බන්ධයෙන්. හොර ගුහාවද හොර ගුහාවද කියන්න හරියටම දන්නේ නැහැ. මම ඔය දැකලා තියෙනවා. ඉතින් එක එක තැන්වල ස්කැන්ඩල්ස් තියෙනවා. ඉතින් ඒ වුණාට ඒවා ඇත්තටම ප්‍රූව් වුණාද එහෙම කියන්න දන්නේ නැහැ. ඉතින් මට හරියටම එලිපිට ලොකුනවද දේශපාලනය මිනිස්සු දන්න තරම් නිකං හරියට නිකං ලංකාව කිසිම විශ්වාසයන් නෑනෙ මචන් හරිම අප්‍රසන්න විදියට දේශපාලනය දැම් මේ දැන් අද ඊයේ එකෙක් අහුවෙනවා මචන් මොකක් කරි දේකට හෙට වූ මේ එලිපිට ඇවිදල යනා මචන් නිදහස් වෙලා මේ කිසිම් ප්‍රශ්නයන් නැතුව මිනිස්සුන්ට පේන්න තියෙනවන මචන් ලොකුවට සාක්ෂි මේක දූෂිතයි කියලා දේශපාලනය කියන එක හැම තැනටම රිංගල තියෙනවා මේ දූෂිත දේශපාලනය කියලා ඒ වගේ දැනෙන්න තියෙනවද මේ කැනඩාවේ? එහෙම මන හැබැයි අපේ කලින් හිටපු ප්‍රයිම් මිනිස්ටර් ස්ටෙප් ඩවුන් වෙන්න වුණා අන්තිමට. මේ මොකද ලොකු ජනතා ජස්ටින් ට්‍රූඩෝට මොකද ලොකු ජනතා ප්‍රසාදයක් ආවා. ඉතින් කරප්ෂන් කිව්වම සල්ලිම වෙන්නත් ඕනේ නෑනේ. ඔය තියෙන රටේ සල්ලි අයිතා ලෙස පාවිච්චි කරන එක උනත් වෙන්න පුළුවන්. ඉතින් යාට තිබ්බ ලොකුම චෝදනාව තමයි කන්ට්‍රෝල් කරන්න නැතුව ඉමිග්‍රේෂන් කරපු එක. විශේෂයෙන්ම ඔහේ ප්ලේන් පිටින් යවලා ගොඩක් රටවල් වලින් රෙෆියුජිස්ලා ගෙන්නපු එක. ඊට අමතරව සමහරක් රටවල් වලට මට නම් කියන්න ඕනේ නැහැ. රටවල් වලට මෙහි මිනිස්සුන්ට ගොඩක් ප්‍රශ්න තියෙද්දී මිලියන බිලියන ගණන් වලින් යුද්ධ කරන්න ආධාර කරපු එක. ඒ දේවල් කරප්ෂන් විදියට වැටෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තිබ්බා.
ඒ වගේ දේවල් එලිපිටම තිබ්බා. ඉතින් ඕක තමයි ඒ අරින්න මම දැකලා නැහැ මේ අර ලංකාව වගේ මෙයා මෙච්චරක් ගැහුවා එහෙම කතා. එහෙම ඒවාත් ඇති. ඒ වුණාට මම දැකලා නැහැ එහෙම දේවල් තාම නම්. හැබැයි ඊළඟ දේ මෙහි නීති අවුල්. ඒ කියන්නේ ලූප් හෝල්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ හොරෙක් අහුනත් හොරා සතියක් දෙකක් යද්දි එළිය ඌ ආයෙ හොරකම් කරනවා. පොලිසිය කොච්චර වැඩ කරත් ඉතින් ඒකම අරගොල්ලන්ටත් ඇති. සමහර විට ඉතින් ඒගොල්ලෝ අහුනත් ඒගොල්ලොත් ආපහු පාර්ලිමේන්තුවට යනවත් ඇති. මොකද නීතිය ලූප් හෝල්ස් ගොඩක් තියෙනවා මෙහි. ඕක තමයි තත්ත්වනේ. මේක තමයි කැනඩාවේ තත්ත්වය. මම දන්න කැනඩාවේ තත්ත්වය. තත්ත්වේ හරි ඉෂාර ඔව්. ජපානෙ මොකද වෙන්න මචං ඔය සම්බන්ධයෙන්? ජපානයේ මෙහෙමයි. ජපානය ඇත්තටම ගත්තොත් එහෙම දැනට තියෙන තත්ත්වෙත් එක්ක ගොඩක් වෙලාවට මෙහි හොරු වුණත් මේ කියන්නේ පොලිටිෂියන්ස්ලා හොරකම් කරනවා කියලා මෙහෙත් ජපන් අයත් එක්ක කතා කරාම එයාලත් කියනවා. ඒ කියන්නේ හොරකම් කරන කට්ටිය ඉන්නවා. හැබැයි මේකේ වෙලා තියෙන්නේ සමහරක් වෙලාවට මුන් හොරකම් කරන්නේත් අර මාර ස්මාර්ට් විදිහට. ඒ කියන්නේ හොරකම් කරන මේක නිත්‍යානුකූලව. ඔව් ඒ කියන්නේ හොරකම වැදගත් විදියට. ඔව් වැදගත් විදිහට කියන්නේ මෙහෙමයි. හොරකමක්ද නැද්ද කියන එක අර එහෙම නැති වෙන ගානට අන්න ඒ වගේ මාර ස්මාර්ට් විදිහට තමයි කරනවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒක ගොඩක් අර එලිපිට පිට වෙන්නේ නැහැ. හැබැයි එක සැරයක් දැන් මෙහි දූෂණය ගැන කතා කරොත් හොරකම් වගේ නෙමෙයි. ඒ වගේම අපි කිව්වොත් සදාචාර විරෝධී ක්‍රියාවක් විදිහට ඔය කලින් හිටපු අගමැතිතුමාගේ කිසිදා කියන එක්කෙනාගේ පුතා ජපානයේ සාමාන්‍යයෙන් අවුරුද්ද අවසානයේ පාටි තියෙනවා. ඉතින් ඒකෙදි රොකට්ටයක් එහෙම යවලා නැහැ? නෑ නෑ රොකට් එකක් යවලා නෑ. තව ටිකක් කල් හිටියනම් යවන්නත් තිබ්බා. මිනිහා අයින් වුණා. කොහොම හරි ඒක අයින් වුණ ඒ හේතුව නිසා නෙමෙයි. නමුත් අර මේ පුතා එයාගේ ලොකු පුතා ගෙදර පාටියක් දාලා තිනා. ඒ කියන්නේ එයාගේ ඔෆිෂියල් රෙසිඩන්ස් එකේ. එහෙම මේ ඒ වගේ ජපානය ඇතුළේදී තමන්ගේ පර්සනලි මේ තමන්ගේ ගෙදරක හෝ ඒ කියන්නේ රාජකාරී නිල කටයුතු සඳහා ලැබිච්ච තැනක් ඒ වගේ පාවිච්චි කරන එක සාමාන්‍යයෙන් නොකළ යුතු දෙයක්. ඒ කියන්නේ සදාචාර විරෝධී වැඩක්. ඉතින් මෙතෙන්දී උනේ ඒක පාවිච්චි කරලා අගමැතිවරයා විදිහට කිසිදාට සිද්ධ වුණා ජාතියෙන් සමාව ගන්න. මොකද හේතුව ඒක ලොකු වැරදක් නිසා. ඉතින් ඒ වගේ එලිපිට සමාව ගන්න වුණා. ඒ වගේ ක්‍රියා වෙනවා ජපානයේදීත්. ඉතින් ජපානය ගැන ගොඩක් අය කිව්වහම හිතන් ඉන්නේ අර මේ සියල්ල සුපිරි මේ කියන්නේ දූෂණය වංචාව නැති ඔව් එහෙම කියලානේ. එහෙම නෑ ජපානෙත් තියෙනවා. ඉතින් ඊට පස්සෙත් කිසිදාගේ පක්ෂයේ විවිධ අවස්ථාවල සමහර දේශපාලඥයන් චෝදනා එල්ල වෙලා තිනවා දූෂණය සම්බන්ධව. ඒවට පරීක්ෂණ පැවැත්විලා තිනවා. ඒ වගේම සමහරු ඉවත් කරලා තිනවා. මෙහි තියෙන වැඩේ තමයි ඒක අහුනොත් අනිවාර්යෙන් හැබැයි දූෂණය තියනවා. ඒ වගේම අනිත් පැත්තට ක්‍රියාත්මක වෙලා ගොඩක් දුරට ඉවත් කරනවා. ඉතින් ඒ වගේම සමාව ගන්න එක ඒ වගේ පොඩ්ඩක් නැත්තම් අයින් වෙනවා. අන්න ඒක හොඳ පැත්තක් විදිහට දකින්නත් පුළුවන්. කෙසේ වෙතත් මන් දකින තත්ත්වයක් එක්කත් ජපානෙත් අනිවාර්යයෙන්ම දූෂණය කියන එක තියෙනවා. මං හිතනවා හැම රටකම දූෂණය අඩු හෝ වැඩි වශයෙන් තියෙනවා. හැබැයි ජපානයත් සාමාන්‍ය මට්ටමකින් දූෂණය කියන දේ අනිවාර්යයෙන්ම තියෙන රටක්. ඉතින් නමුත් ඒක අනිත් රටවල් වල සමහරක් රටවල් වලට සාපේක්ෂව බැලුවොත් විශේෂයෙන් අපේ ලංකාව වගේ රටකත් එක්ක සාපේක්ෂව බැලුවොත් එහෙම ටිකක් අඩු මට්ටමක තියෙනවා කියන එක කියන්න පුළුවන්. ඉතින් ජපානයේ දැන් තියෙන ආර්ථික තත්ත්වයට ගොඩක් මේ සමහර කට්ටිය ඉන්න බනිනවා. විශේෂයෙන්ම ජපන් කට්ටිය. අර එක තැන පල්ලෙන කතන්දරේ මං කිව්වේ වැඩිහිටි ජනගහනය මේකට කිසිම පිළියමක් යොදලා නැහැ. එක්කෝ ඉමිග්‍රේෂන් ලෝ එක වෙනස් කරලා මේ ලේබර්ස්ලා වෙන රටවල් වල කට්ටිය ගෙන්න ගන්න තව ටිකක් මේක මේ ලිහිල් කරන්න ඕනි කියලා නීති රීති ඒත් එහෙම කරන්න නැතුව අවුරුදු ගාණක් ඉඳලා ඒ නිසා දැන් ලේබර්ස්ලා නැතුව ආර්ථිකේ කඩන් වැටෙනකන් ඉඳලා ඔක්කොම වුණාට පස්සේ දැන් එතන ප්‍රශ්නයක් ඇති වෙන කලින් වලක්ව ගන්න තිබ්බ එක මේගොල්ලෝ ස්ලෝ වෙච්ච නිසා මේගොල්ලෝ අනාගතය ගැන හිතපු නැති නිසා එහෙම වුණා කියන එකත් ගොඩක් අය චෝදනා කරනවා. ඉතින් දූෂණය මෙයාලගේ අක්‍රමිකතා ඒ වගේම අර අනාගතය ගැන හිතපු නැති එක ඔය වගේ දේවල් වලට විවිධ අවස්ථාවල චෝදනා කරන මිනිස්සු ඉන්නවා. උද්ඝෝෂණ පව සමහර අවස්ථාවල පැවැත්වෙනවා බඩු මිල සම්බන්ධ. ඔව් ඒ කියන්නේ ඒ වගේ දේවල් තියෙනවා ජපානෙත් අනිවාර්යයෙන්ම නොදකින්න පැත්තක් තියෙනවා. ඒක ගැන මටත් කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම ජපානය තුළත් 100% ජපානය කියන්නේ මේ සුපිරිසුදු රටක්ම නෙමෙයි. ජපානෙත් ඒක තියෙනවා. දූෂණය තියෙනවානේ. අනිවාර්යයෙන්ම. හරි thank you. එහෙනම් මේ මං කියන්න UK ඔකට මේ වලත් මම ඉතින් පොඩි දෙයක් ඇඩ් කරන්න මචං දැන් ඔය මෙහි කියනවා. වෙච්ච සිද්ධියක් මට ඉස්සෙල්ලා කියන්න අමතක වුණා. මෙහි සන්න මරින් කියලා ප්‍රයිම් මිනිස්ටර් හිටියා මේ දැන් ඔබ ඉන්න කලින් ප්‍රයිම් කිව්වා මිනිස්ටර් කලින් ඒක. වෙන ප්‍රයිම් එපියක මිනිස්ටර් කිව්වනේ අපි අර සන්න මරින් ගැන අපිට මතකයි. සන්නස්ගල. එයාට අයින් වෙන්න සිද්ධ වුණා මේ අයින් වුණා ඇත්තටම පස්සේ පහුකාලීනව
ඔව්. මේ එයා ගෙදර පාටි දාලා ඒ වෙලාවේ බීලා පාටි එකක් දාලා ඉතින් මෙහෙ ඉතින් එයාගේ වයස 36යි. මේකත් හරි විශේෂ එකක්. වයස 36දී තමා මේ අගමැති වෙන්නේ මෙහෙ. ඉතින් හ්ම්. ඒ වගේ වයසකදී අගමැති වෙනවා කියන්නේත් ලොකු ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉතින් එයා ගෙදරදී පාටි එකක් දාලා තව ගර්ල්ස් දෙතුන් දෙනෙක් එක්ක බීලා ඒ වීඩියෝ එක ලීක් වෙලා තියෙනවා. ඉතින් ඒ ලීක් වුණාට පස්සේ යා ඒකට හරිම කනගාටු වෙලා මේවා ඒකේ කරලා ඇති ඉතින් වැරද්ද මොකද්ද? ඒ කියන්නේ ඒකෙදි හුඟක් අය මෙහෙමයිනේ එකට සදාචාරය පැත්ත නේද? නැත්නම් සදාචාරාත්මක එයාගේ එකක් නිල මේ නිවසේ ෆිනිෂ් මොකක් හරි එහෙම ඒ කියන්නේ ෆින්ලන්ඩ් වල ගවර්න්මන්ට් එකේ ඉන්න හයස් පොසිෂන් එකේ කෙනා මේ විදියට කරලා එළියට යන එක හොඳ නෑ නේද කියන එකක් තිබුණා. හැබැයි ඊට වඩා මූලිකවම තිබ්බේ එයානේ මචං මෙහි කමාන්ඩින් ඔෆිසර්. එතකොට මොකක් හරි යුද්ධ සිටුේෂන් එකක් හරි මොකක් හරි වුණොතින් ඒ වෙලාවේදී එයා ඩිසිෂන් මේකින් කැපැසිටි එකකනේ මේ හිටියේ කියන එකනේ තියෙන්නේ. එතකොට එයා ඒ වෙලාව පාටි දාන වෙලාවක් නම් එයාගේ ඩේ ඔෆ් එකක් නම් ඒ වෙනුවට යාට ප්‍රසිඩන්ට හරි මේ වයිස් ප්‍රසිඩන්ට හරි කාට හරි යාගේ ඩියුටීස් සයින් කරලා තියන්න තිබුණා නේද කියන එක තමා ඒක ක්වෙස්චන් තමයි එක. හරියට බැලුවොත් ලොකුම හේතුව. එහෙම ඔව් බලන්න. එතකොට ඒ වගේ එකක්. හැබැයි ඒක මෙහි හැබැයි සාධාරණ පැත්තකුත් තියෙනවා නේද? තියෙනවා නේ ඔව් එහෙම ඔව් බලද්දී ඒ ඒකේ පැත්තේ. සාධාරණත්වයක් තියෙනවත් එක්කම මෙහි ඒ ඔෆිෂියල් බොඩි එක ඒක ගැන ඉන්වෙස්ටිගේෂන් එක කරලා යාව ක්ලියර් කරලා තිබුණා. මේ ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ. එක්ස්ට්‍රීම් සිටුේෂන්ස් වලදී ඒකට මෙහේ ස්ට්‍රක්චර් එකක් තියෙනවානේ. දැන් ප්‍රසිඩන්ට ලෙඩ වෙලා නම් මූ මලොත් එහෙම මේ වෙලාවට ඩිසිෂන් මේකින් මොකක් හරි එකක් සිස්ටම් එකක් තියෙනවානේ. තියෙනවනේ. ඔව්. එතකොට ඒක නිසා කොහොම හරි යාව ක්ලියර් කරලා තිබුණා. හැබැයි දූෂිත කියන එකත් එක්ක අපි මේ අද කතා කරගෙන යන්නේ. හැබැයි accountability කියන එක මාර විදියට තියෙනවා. ඒ කියන්නේ මේ හ්ම්. අර මෙයා ඉෂාර කිව්වනේ අර පුතාගේ සම්බන්ධ සිද්ධියක් එක්කනේ. දැන් ඒ වගේම මෙහෙත් ඉන්න අයට මේ පිස්සු කෙලින්න බෑ. මේ දේශපාලනයට වෙනම එනවා නම් ඒගොල්ලෝ ඒක ජීවිතේ හරිම කරගන්න වෙනවානේ. ඔව් ඒක හරිම වගකීමෙන් කරන්න ඕනේ ජොබ් එකක්. මේ ලංකාවේ හ්ම්. කොච්චර පිස්සු කෙලිනවද? ගස් බඳිනවයි මොනවද කරන්නේ? මිනිස්සුන්ව ගස් බඳිනවා ඈ මේ බැන්දේ මිනිහා නෑ ඝන ගස් කියනවා. ගස් කනවා. එයාම බැඳගත්තා කියනවා. ඈ ඊට පස්සේ යුනියන් එක්ක ඩිස්කස් කරන්න කම්පැනි වලට යනවා. ඒක මේ ආණ්ඩුවේ. ඒ වගේ සුපිරි අර ආතල් ටිකක් මතක් වුණා ඒ ටික කිව්වට ඔව්. පස්සේ. ඉතින් අපිට එහෙම ඇහුවත් නෑ. ඒවා මතක් වුණත් hina යන දේවල්නේ ගොඩක් වෙන්නේ තියෙන්නේ. නේ. hina වෙන්නේ ඇත්තට ඉතින් අඬන්න වෙන දේවල් බං. ඒ අපි hina වෙනවා දැන්. ඒ අපිට ඒක දැන් පුරුදු වෙලා මචං ඒ තත්ත්වයට හැඩ ගැහිලා. අර ඒක මේ උඹලා දැක්කද එකෙක් අර මේ ළඟදිත් මේ පොඩ මාතෘකාව එළියට යනවා. නමුත් ඒක කියන්න ඕනේ අර මාස්ක් එකක් මේ කොරෝනා කාලේ ඌ මචං උගේ මාස්ක් එක ගල ගලවලා දෙනවා. බලවල ඉන්දියාවේ ඉන්දියාවේ ඒක ඉන්න දානවා බා දානවා ගලවලා. එහෙම මිනිස්සු අන්න ඒකයි. අර ඒ කියන්නේ IQ එකනේ. ඒකත් බලපානවා. ඇයි ඉතින් අර කොරෝනා හොඳ වෙලා ආපු ගර්ල් ඉම්බේ කිස්සගත් ෆොරින් දීලා ගර්ල් ගන්න. කෙනෙක්. අපි එළියට ගියා පොඩ්ඩක්. ඒක ඔව් එළියට ඒ වගේ ඒවා දේවල් ඒවා තියෙනවා යනවා නම් අපි එන්නේ අම්මෝ එළියට යනවා. ඉතින් මේවා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක මේ අවුලක් අපිට ඒ නෑ. වගේ රසවත් අත්දැකීම් රසවත් අහන්න ඒවා දකින්න මතක් වෙනවා. හම්බෙනවනේ එනවා. ඔව්. ඉතින්. මේ එහෙනම් ඉතින් දැන් දමියත් කිව්වා අපි කට්ටියම කිව්වනේ මම විතරයි නේ කිව්වේ. ඔව් ඔයා කියන්න ඕනේ. බොසා ඉතින් කියන්නම ඕනේ. මේකයි සීන් එක. දැන් UK වල ගත්තොත් මචං UK වල දූෂණය තියෙනවා. දැන් මේ UK කියන්නේත් ඔය මේ සුද්දාගේ UK රට වලට අරකයි මේකයි මේ කියනවා. මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. අහන්න. මම බාධා කරනවා. අර නෑ, මේ අහන්න. රිෂි සුනක් කියලා ඩයලොග් එකක් ආවනේ. හරි මේක ඔව්. ගැන දන්නේ නැති කට්ටියත් ගොඩක් ඉන්නවා. මිනිහා ඉන්දියන් සම්භවයක් තියෙන එහෙම ඔව්. කෙනෙක්නේ. ඊට පස්සේ ආයි සිටි එක කව හරි පාකිස්තාන් හරි ඒ වගේ මුස්ලිම් ජාතිකයෙක් මේ වුණා නේද? නගරාධිපති වෙලා එහෙම එන අවුල් ජාලයක් වුණා නේද? ඔක? ඔව් එක එක දේවල් වුණා. මේ කොහොම හරි දැන් සිද්ධිය ඇවිල්ලා දැන් UK වල පොලිටික්ස් වල දූෂණය කියන එක ඉස්සරට වැඩි. ඒක එන්න මං කලින් කිව්වා වගේ පිරිහීගෙන යන්නේ. මේකත් සමහර වෙලාවලට මේ පොලිටික්ස් බලාගෙන හිටියම මචං මට හිතෙනවා අඩු මේ ලංකාවේ වෙන දේවල් නේ බං මේ ලංකාවේ කරන්නේ වනේ මුරුත් කරන්නේ ඒකට කියලා. ඒක මේ හේතුව මම පොඩ්ඩක් අරුන් ආපු නිසා ඉන්ටරප්ට් නෙවෙයිද? කරන්නම් මචං. ඈ? ඒක මෙහෙමයි. දේශපාලනයේ පෙරහීම වැඩිද නැත්නම් එක්ස්පෝස් වෙනවා වැඩිද?
ඒ කියන්නේ දැන් මේ එක්ස්පෝස් අපි දකිනවා වැඩි එකක්ද වෙනවා තියෙන. ඒ මචන් කියන්නේ දැන් නෑ මීට අවුරුදු ඒවා 20ක් පස්සට ගියොතින් හරිද? ඒ ඒවා කියන්නේ එලියට දැන් ආවේ නැහැ අපි කියලානේ කියන්නේ මචං ඔව් ඔබ 2008 ඉන්ටර්නෙට් එක 9 එලියට කාලේ ඇවිල්ලා නැහැ Facebook එන කාලේ මචං හරිද? ඕ අපි මචං අපිට නිවුස් එකක් බලන්න ඕන නම් මචං නිවුස් එක බලන්න එක්ක පත්තරයක් කියවන්න ඕනේ නැත්නම් ඔන්ලයින් නිවුස් ඕ රීඩින් ගන්න ඕනේ. ඒක හරි බෝරින් වැඩන්නේ මචං. පත්තරවල ඕ පත්තර කලාවෙම තියෙන ලොකුම ප්‍රශ්නේ කියන්නේ මොකක්ද කියලා. පත්තරේ තියෙන කියවන්න තියෙන දේ රහ නැහැ. හරිද? ඉතින් පත්තරයක් කියවන්නේ ඇයි? දැන් මචං මාර රහයිනේ ගොසිප්. Facebook එකෙන් ලීක් වෙනවා, TikTok වල යනවා, එහෙම එහෙම. එහෙම සීන් ඒකේ ඇත්තින මාර රහක් ඉන්ෆර්මේෂන් දැන් තියෙනවානේ මාර මචං විදියට දැන් දෙන මිනිස්සුන්ගේ එකේ. අතට යනවා වැඩි හැබැයි ඔව්. මචන් මේක ඒ කාලෙ විච්චේවත් මචන් දැන් ඉන්වස්ටිගේෂන් වෙනවනේ ඒ වගේ වුණාමත් එලියට එනවනේ එහෙම එලියට එනවා අඩුයි මචන් පරණ දේවල් හරි දේව නෑ යට ඒකත් ගහනොම එවිඩන්ස් කියන්න උත් බෑ නෑනේ. දැන් ඒකනේ ඔව් ප්‍රශ්නේ. දැන් ඒ කියන්නේ ඒ කාලේ වුණා ඩිජිටල් එවිඩන්ස් කියන එකනේ දැන් ලොකුම කතන්දරේ. දැන් එහෙමත් හැමතිස්සෙම එවිඩන්ස් තියෙනවා එකක් ට්‍රේල් එකක් කොහෙන් හරි ක්‍රියේට් වෙනවා. ඒ ඕ කාලේ මොකුත් ඒකත් නෑ. උඹ සද්ද කියන වහලා කතාවත් තියෙනවා පත්තරෙත් යාළුවෝ, ටීවී එකත් යාළුවෝ. හොඳ ඒ සෙල්ලම් කතාවත් දාන්න තියෙන ඇති. ඔබ කියන කතාවත් තියෙනවා දැන් මිනිස්සුන්ට ඇක්සස් තියෙනවා මිනිස්සුන්ට නිතරම අහන්න දකින්න හම්බෙනවා වැඩි හරිද ඒ වුණාට මට තේරණ දෙයක් තමයි මොකක්ද දන්නවද දැන් ඉස්සර දැන් ඔය කතන්දරය ගත්තත් එහෙමත් තියෙනවා ඒ වගේම ඉස්සර මචම් පොලිටික්ස් වල දැක්ක දේවල් වලින් අපිට පේන්න තියෙනවා එන් රිසාල්ට එක මෙහෙම මේ දූෂණයක් නැති තත්ත්වයක් හින්දා තියෙන රිසාල්ට එකක් දකින්න තියෙනවා දැම්මචන් දූෂණය තියෙන හින්දා වෙලා තියෙන රිසාල් සෑහෙන්න දකිනවා එකති රිසාල්ට එකන මච අනිවාර රිසාල්ට එක දකින්න ඕනේ ඔය ගෝසිප්ස් අරවාමය මොනා නැති වුණත් ඒව පේනවා වැඩි ඒ එහෙම බැලුවම පොඩ්ඩ වේට් එක දීලා බලද්දි දැනනවා දූෂණය වැඩි වෙලා ඒකයි දූෂිතයොත් සෑහෙන්න ගොඩක් එකන දේශපාලනයට හා සම්බන්ධ දූෂණ කරන ඒවට සම්බන්ධ කට්ටියත් පොඩ්ඩ වැඩි වෙලා තියෙනවා යුකේවල මේ දේශපාලන පද්ධති ඒ හැබැයි කියන්නේ මේ දූෂණයට මේ හොඳ අලුත් නවීන ක්‍රම හොයාගෙන තියෙනවා කියන්නේ. නවීන ක්‍රමත්වාගෙන තියෙනවා මචන් දැම් බයත් නෑ සමහරු ඉස්සර වගේ ආ. මොකද මේ එකෙක් කරනවා එහෙමින්ද අනිත්තකත් කරනවා ඕගේ සීන් තියෙන දර ගැලවෙන සීන් එහෙමත් තියෙන මේ ළඟකදී සීන් ඇත්තියෙනවා මචන් මේ බංගලිදේශ ඔරිජින් එක්කෙනෙක් එයා ගොඩත් දූෂණ දේවල්වලට සම්බන්ධයි මෙහි එයාට ප්‍රොපටී එකක් අයතා මාර්ගෙන් එයා මේ රන් කරලා ඕගේ දේවල් මේ වෙලා එහා මචන් ප්‍රශ්නයක් පොඩිපොඩි ප්‍රශ්නාවට එයා දැන් සැලෙන්න්නෙත් නෑ මචන් ශේප් එක එයාගේම ගහගෙන දේශපාලනෙත් කරගෙන ඉන්න තත්ව ඇවිල්ල තියෙනවා අර ඒ වගේ සීන් අරද ඉස්සර තරම් මේ මුන් දූෂණයට බයනෑ මිනිස්සුත් කැහගාල අතෑරලදාන තව දුරටත් කරන්න බෑ මේක ඒවගේ මේ මුන් ඔක්කොම කරප් කියලාර ලංකාව තියන්නේ මතේ එහෙම තත්ත් සති දෙකෙන් අමතක වෙනවා. සති දෙකෙන් අමතක වෙන්න සීනුත් තියෙනවා මචන් ඒත් එක්ක මිනිස්සු නිකන් හරියට හිටපං අපේ එකක් අපි මේ සපෝට් කරන මතේ තින ආණ්ඩුව එනකං හිටපම් බලට කෙලවේ එහෙම සින්න එකෙන් ඉවසං ඉන්න සින්න උත්තියනවා මේ හැබැයි නීතිය ක්‍රියාත්මක වෙනවා මචන් මේ ඔගුල හලතිනත් දන්න බොරිස් ජෝන්සන් කියලා අගමැති ඔව්. කෙනෙක් ඔන්ඩේ එහෙම දාලා ලස්සනට යද්දි. සාරුක්කාන්න ගෙඩල්ලගෙන ඈ? සාරුක්කාන්න ඕ මිනිියගේ සිහින්න එක වුණේවත් දන්නද පොඩි සිහින්න එකක් හරිටම පොඩි කියන්නේ එක ලොකු වෙලා මේ වුණ කොරෝන කාලෙ මේ COොVID-19 මෙහ මේ රෙස්ට්‍රික්ෂන්ස් දාලා තිබ ගැදරිංස් කරන්න බෑ කට්ටියට එකතු වෙලා ඒවගේ සීන්ස් කරන්න තහනම් පාටි තියන්න ඒව කරන්න තහනම් කියල කියපෙලා මිනිියගේ මේවගේ මේ ගැදරිංස් තියලා උන්ගේ කට්ටිය එක් එකතු වෙලා ඒ සීන් එක ලීක් කලා මචන් චැට් එකකින් එලියට පැනලා ඔය ඔක්කොම් මේ වෙලා COොVID-19 රූස් කඩකරපු හින්දයි තව පොඩිපොඩි දේවල් වගේක් හින්දයි ඕක මේ මූට මාර විදියට ප්‍රශය එකක්කාව අයින්වියන් අගමැතිකමෙන් කියලා එති එහෙම තත්ත්කට ඇවිල්ල මිනිිය අයින්ම වෙලා ගිය හරි ඔන්න ඕවගේ දේවල් වෙනවා මචන්ගේ කියන තාමත් අර නිකං ලංකාව මචන් කොච්චර බල කරම් මචන් මේ උන් අයින් වෙන්න ෑන පුළුවන්න්න අයින් කර සමාව ගන්නෙත් නෑනේ සමාවක් ගන්නෙත් නෑ කියටත් අයින් වෙන්න ෑන මච මෙහ එහෙම නෑ මච උන්ට කියලා ආත්ම ගරොත්තයක් තියෙන මිනිස්සු ඉන්නවන ඒ මිනිස්සු අයින් වෙනවා හරද ඒවගේ තත් ඇතිවෙලා තියෙන සමහරුන්ට නීතිය ක්‍රියාත්ම කලා තියෙන දැව කලින්කිව රිශේසුනක් ඉන්නවානේ මිනිා මේ මොනහරි මේ ස්පීඩිං කරලා හරි මොකක්කරි දේකට වාහනේ ඩ්‍රයිව් කරද්දි මේ ස්පීඩ් එක වැඩි හින්ද හරි මොක්කරි මට මත විදි ඒ ඌම ඩ්‍රයිව් කරලා ඕ ඌට ෆයින්න එකත් දුන්නා
එහෙම සින්නක් කලා තිබ්බ අපේ නම් පොලිසි උම්ම ඩ්‍රයිව් ගන්න නෑනේ ඒක නිසින්න. ඕ එහෙමත් තියෙනවනේ කෝමරි ඒ වගේ හම්බෙලා තියෙනවා ගැන් නීතිය ක්‍රියාත්මක වෙනවා මචන් හරි තව සමහර අර අපේ මේ කොහොමද ප්‍රබල මම විදියට හිතන්නේ අපේ ඇමතිලට ස්පීඩ් රූල්ස් නෑ නේද? තියෙනවද ලංකාවේ? නැත්තෝ ඇත්ති වගේ නේද මම මම දැකල තියෙනවා යනවනේ කඩාගෙන යනවා නේද. මා හිතන්නේ ඉති ඒකන අර ඒ මේ මැරිච්ච වුණුත් ඉන්නවා නේද. ඔව් දැන් එයා රැසියගේ යාළුව සමත් නිශාන්ත මලාන නෑ වැඩේ කියන්නේ ස්පීඩ් එකක් ලිමිට් එකක් නෑනේ. නෑ යනවනේ පිබල. ලංකාවේ නැහැඉතින් මහිතන්නේ ඇල්ලුවත් ඉතින් තේරුමක් නෑ නීතියක් නෑනේ එතනදී නෑ. මොකද ඔය හේතුව ස්පෝට් කරන්නේ හැබැයි පොලිසියෙන්. මා හිතන්නේ එහෙම පොලිසියෙන් සීන් ඔව්. නැත්තේ නෝ ලංකාවේ මේ ඇමති කෙනෙක් එහෙම ස්පීඩිං කරලා එහෙම මන් මේ වුණොත් එහෙම අනිවාර්යෙන් අර මේ නැහැ මෙහෙමයි හැප්පිච්ච එකාට දඩ ගහනවා ඉතින්. එතන නීතිය ඇති එහෙම අර මොකක් හරි ඇති. ක්‍රියාත්මක වෙනවාද කියන එක තමයි ප්‍රශ්නේ. හැප්පිච්ච එකාට වගේ අනිවාර්යෙන් දඬුවම් කරනවා ඇති. ආ. එහෙම සීන් නැති ඉතින් අර මේ නෙමෙයි ඇති මේ ඔය පොතේ. ගානේ මේ නෑගෙන එලෝප එක හොයාගන්නත් බැරි වෙනවා නේද? අර චම්පි ඔව්. කරනවකද ඩ්‍රයිවර්ද එලෙව්වේ කාර් එක එලෝපෝ එක ඔටෝ අමාරු පයිලට්ද වෙනවා නේද. ඔටෝ පයිලට් ගියාද මොනවද එහෙම ප්‍රශ්නක් තියෙනවනේ. එනේ බයික් අධි එක තාක්ෂණයනේ ඒ මචං මොකක්ද මේ. දන්නේ වාහනේ ඔටෝ පයිලට් දාන්න පුළුවන් එකක්ද කියලා ඔව්. බලන්න කොටහොලේ. මාර කවරක් වෙන්නේ. ලංකාවේ ඒ වගේ හැබැයි අරුම පුදුම යන්න දේවල් වෙනවා අඩුයි මචන් දැන් UK ඒක වල නම් එහෙම බලද්දි. ඒ කියන්නේ ආ. අර නිකන් එහෙම විශිෂ්ට නිර්මාණ බිහි වෙනවා අඩුයි මේ දේශපාලනේ. ඒ කියන්නේ එච්චර නිර්මාණශීලී නෑ. නෑ, දක්ෂ ඔව්. කලාකරුවෝ දක්ෂ නෙමෙයි. කලාකරුවෝ. දක්ෂ කලාකරුවෝ නෙමේ දේශපාලඥයෝ කියන අය මෙහි. නමුත් දැන් මේ කාලෙත් ලොකු දූෂණ වංචා යනවා මචන් මේ රේප් ගෑන් එකක් ඉන්නවා කියලා කියනවා මචන් මේ කතන්දර වගේක් වෙලා තියෙනවා මේ සුදු ළමයිව ගෑනු ළමයිව අපයෝජනයට ලක් කරලා තියෙනවා එක්තරා ජාතියක කට්ටියක් එක්තරා අපේ අල්ලපු රටට අල්ලපු රටෙන් කට්ටියක් මේ මෙහි එහෙම ගෑන් එකක් හදාන ඒවා කරපු ඒවා එහෙම දැන් අගමැති යට ගහනවා කියලා ලොකුවට ප්‍රචාරය වීගෙන යනවා. දැන් ඉතින් මිනිහට අගමැති විරුද්ධව ලොකු ඇවිල්ලා යනවා. තනිකර ඉංග්‍රීසි ඊයස්ටාම ජාතිකයෙක්ද කියලා එයා. ඉංග්‍රීසි ජාතිකයෙක්. ඉතින් කියනවා එයා සමහර ඒ කියන්නේ වෙන ජාතීන්ට ප්‍රයොරිටි එක දෙනවා වැඩි සුදු ජාතිකයන්ට වැඩිය කියලා. ඉතින් එයා ඡන්ද බලාපොරොත්තුවෙන් මේ රටට හොරෙන් එන කට්ටියට එන්න ඉඩ දෙනවා ඒවට සපෝට් කරනවා කියලා. ඕවගේ දේවල් යනවා මචං. මේවා දැන් මේගොල්ලෝ මං කිව්වේ ඒකයි දැන් ඕකට සම්බන්ධයෙන් ලොකු ක්‍රියාමාර්ග සිද්ධ වෙන්නේ නැහැ. එහෙම දැනෙද්දි දැනෙන දේ තමයි මේ දූෂණය වැඩි වෙලා තියෙනවා මචන් ඒ කියන්නේ දැන් ඕවගේ දේවල් ගැන කතා කරත් මචන් පටගාලා ඒවා යට ගහනවා මේගොල්ලෝ වැඩි ඒවා දැන් මේව කරන්න දෙන්නේ නැහැ අර ඉස්සර වගේ. ඉතින් මට ඔය පිරිහීම නම් දකින්න තියෙනවා අනිවාර්යෙන් මෙහි දේශපාලනයනේ මොකද මං හිටපු කාලෙත් එක්ක බලද්දි. ඕක තමයි ඉතින් UK වල ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන තත්ත්වය. ඉතින් අපි ඊළඟ ප්‍රශ්නෙත් අහමු. අපි මේක ලොකු වෙලාවක් ඇදන් යන්න ඕනේ නැහැ. ඉක්මට අපේ මේ කට්ටියට දැනගන්න අවශ්‍ය කරන ඉන්ට්‍රස්ටිං දේවල් ගැන තමයි අපි කතාරන්න හිතාන ඉන්නේ. ඉතිං ඊළඟ ප්‍රශ්නය තමයි අපි ඊළඟ ප්‍රශ්නය දමියට දාමු කැනඩාවේ දමිය බහුතරයක් චන්ද දායකයෝ චන්ද දෙන මිනිස්සු අර කැපුවත් කොල කැපුවත් රතු කැපුවත් දම් වගේ ඒගොල්ලොන්ගෙම කියලා පක්ෂකට මැරීගෙන ඒ පක්ෂ වෙනුවෙන් ඒ අදහාගෙන එවෙනුවෙන් අනිත් අවසල් වැසි අයෙක්ක වුනත් මරාගන්න ලෑස්ති පිට ඉන්න චන්දදායකයෝද ඔය රට ඉන්නේ. ඉතින් මේ දැන් ලංකාවේ ඔහොම පක්ෂ දේශපාලනය තියන්නේ තනි පුද්ගලයා විදිහටනේ. මෙහෙ ටිකක් තියෙනවා ප්‍රොවින්ස් පිටිං පක්ෂවලට කඩයන් සින්න ඇතින කියන්න දැන් ඇල්බටා කියන ප්‍රොවින්ස් එක එක්තරා පක්ෂකරම තමයි ගොඩක් කලාට ඒ පැත්ත ජීවත්වෙන හැමෝම වගේ එකම පක්ෂකට තමයි මොනයම් හෝ හේතුවක් නිසා කඩයන්න එයාලා අනිත් පක්ෂයට කොහොමත් විරුද්ධයි. ඉතිං ඊට අමතරව කැපුවත් ඒ පක්ෂම එහෙම කියන්න පුළුවන්. ඊට පස්ස ඉතිං පුද්ගලය වශයෙන් නොත් ඇති එවුණට එහෙම එලිය බැහැගෙන එහෙම කරනවා අපි දැකල් නෑ. ඊට අමතර මෙහෙ ඡන්ද දවස්වලට තියෙන දෙයක් තමා සපෝට් කරන MPගේ හරි කාගේ හරි පොඩි බැනර් එකක් ඒගොල්ලන්ගේ ලෝන් එකේ ගහනවා. එහෙම ගහන් ඉන්න සීන් තියෙනවා. ඊට අමතර ඉතින් දැන් මේ ගිය සති ඡන්දෙ තිබිලා ලිබරල් ප්‍රයිම් මිනිස්ටර් පත් වුණාම ඒවල තිබ්බ කමෙන්ට්ස් වල ගොඩක් තිබ්බා. දැන් ඉතින් කැනඩාවට බඩු හරි කියලා අනිත් පක්ෂෙන් දාපු අය හිටියා. ඒ වගේම ගොඩක් තිබ්බේ. හැබැයි මම උපන්දා සිට කන්සර්වටිව් පක්ෂයක් කෙනෙක් ඒ වුණාට අපි දන්නවා ඔයාලට මෙහෙම ක්වොලිෆිකේෂන්ස් තියෙනවා. ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා මම ඔයාලට නෙවුණත් ඡන්දෙ දුන්නේ ඔයා රට ගොඩ දායි කියලා වගේ කමෙන්ට්ස් තමයි ගොඩක් තිබ්බේ.
ඉතිං බැලන්ස් වෙනස් වෙන හැමදේම විදිය දිහා මිනිස්සු මිනිස්සු ඉන්නවා බලනවා. ඒ කියන්නේ. ඔව් අනිවාර්යෙන් මේ ඒ කියන්නේ එයාගේ පක්ෂේ නොවුනත් අවශ්‍ය සපෝට් එක දෙන්න දෙපාරක් හිතන්නේ නැති මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ වගේම ඔව්. ඉතින් අර අනිත් පැත්තත් ටිකක් තියෙනවා. නැත්තේ නැහැ. ඔව්. ඔව් අනිත් වැදගත්ම දේ ඉතින් අපිට හරියටම දෙයක් කියන්න අමාරුයි. මොකද අපි ලංකාවේ අපි ඕපන්ලි කතා කරනවා වගේ මෙහෙ ওই දේවල් කතා වෙන්නේ නැහැනේ. කියන්නේ ඡන්දෙ දුන්නේ ඔව්. කාටද කියලාවත් කතා කියන්නේ වෙන්නේ නැහැ. නෑ එහෙම ගොඩක් අහන්නෙත් වෙලාවලට. නැහැ ඔව් ඇත්ත. කාගෙන්වත්. හ්ම්. ඉතින් ඒ නිසා අපි අර ලංකාවේ තරම් දැනුවතුත් නැහැ ඒ ගැන. එහෙනම් අපි යන් ජපානෙට කියන්න බාන්න ඉශාර මේ මොකොද ඔහේ තත්ත්වය මේ ඒ සම්බන්ධයෙන් නොද කැම්පේන් කරන එකද මචන් මට අමුතු ප්‍රශ්න. කඩේ කඩේ යන එක ගැන. කඩේ යන පක්ෂවලට එක කඩේ යන එක. පක්ෂකට කඩේ යන එකනේ. ඔව්. ඕකේ ඔව්. ඉතිං මෙහෙමයි ඒක ඇවිල්ලා මේ පක්ෂවලට කඩ යනවා කියන එක මෙහෙත් තියෙනවා ටිකක් මේ අර සමහරක් කට්ටිය මේ ආච්චිල සියල ගොඩක් මේ වගේ කට්ටිය තමයි ඉතින් අර සාම්ප්‍රදායික වෙන පක්ෂවලට බෙදිලා ඒකට කඩේ යන කට්ටියක් ඉන්නවා යාලගේ පක්ෂ කියලා අර අවුදු ගන හැබැයි දැන් ගොඩක් මෙහෙ මේ තරුණ පරම්පරාව ඉන්නවානි උන්ට මෙලෝ අදහසක් නැහැ දේශපාලනය ගැන ඒ කියන්නේ කවුද බලය ඉන්න කියලාවත් ඒ කියන්නේ හොඳ මුදාහරණය අපේ මේ යුනිවර්සිටි එක ඒ කාලේ ඒ කියන්නේ ඔය පොලිටික්ස් ගැන මොකක් හරි තිබෙලා ඒකේ ඇහුවා ඒ කියන්නේ අගමැති කවුද කියලා අපිත් දැන් දන්නේ නැතිකමට අපි නම් අපි ආපු කාලේ ඉතින් ඇහුවාම එකෙක් ජප්පෙක් කියනවා ඌ දන්නේ අගමැති කවුද කියලා විශ්වාස කරන්න බෑනේ අමාරුනේ සාමාන්‍යයෙන් දැන් මොන රටක වුණත් දන්නවනේ ඒ රටේ අගමැති ජනාධිපති කවුද කියලා ඔන්න ඔය වගේ ඩයල් ඉන්නවා ජපානයේ කියන්නේ ඒ තරමට පොලිටික්ස් ගැන උන් එහෙම මේ ලොකු ඉන්ට්‍රස්ටයක් ඉන්ට්‍රස්ට් නැති ඔව් නැහැ. යං ජෙනරේෂන් එක හැබැයි හ්ම්. වයස කට්ටිටයක් ඒගොල්ලෝට අර ඉන්නවා ටිකක් රැල්ලට යන හැබැයි සමහර දේශපාලක ඉන්නවා යාලගේ කැම්පේන් එක ටිකක් අර අලුත් කරගෙන ටික්ටොක් එකේ එහෙම ඒ හ්ම්. වගේ අර අමුතු විදිහට ආකර්ශනීය මට්ටමින් එල්ලියට එන කට්ටි ඉන්නවා ඒගොල්ලෝ ඇවිල්ලා පොඩ්ඩක් අර යං ජෙනරේෂන් එක අල්ලගන්න බලනවා හැබැයි ගොඩක් හ්ම්. මේගොල්ලන්ට ලොකු ඉන්ට්‍රස්ටයක් නැහැ පොලිටික්ස් පැත්තට යන් අයට ඇත්තටම කිව්වොත් ඒක තමයි බහුතරයකගේ තත්ත්වය එහෙම ඉන්ට්‍රස්ටිං තියෙන කට්ටියක් ඉන්නවා නමුත් ඒක ගොඩක් වෙලාවට මේ අර මරා ගන්න මට්ටමට නම් යන්නේ නැහැ ගොඩක්ම ඒ කියන්නේ අර අපේ ලංකාවේ යන තරම් මේ කැපුවත් කොළ අනිත් කැපුවත් නිල් උඹලට දෙන්නේ නැහැ පක්ෂයට අපේ විරුද්ධව මතේ කතා කරොත් අනිත් එක මරන්න ඔව් යනවා වගේ මරණ එහෙම සීන් එහෙම එක. ඒ වගේම හ්ම්. අර අපේ පක්ෂේ තමයි හොඳටම කරන්නේ අපි තමයි හොඳටම කරේ එහෙම කියලා ගිහිල්ලා අනිත් එකාට ගහන්න එහෙම නෑ උන්ගේ අදහස් එහෙමත් අර මේ ගොඩක් වෙලාවට දැන් මුන් යන්නේ කෙලින්ම අර වාහනයක මේ පොඩි ලොරි කෑල්ලක් වගේ දීමු බට්ට වගේ ලොරියක් ගහගන්නවා ඕකේ හතර පැත්තට ගහන උගේ මේ පක්ෂෙයි ෆොටෝ එකයි ගහලා ඌම නැගලා මයික් එකක් අරගෙන යනවා අර බෝතල් ලංකාවේ අර පරණ බඩු බෝතල් එකතු කරන්නේ පත්තරකාරය. ඕ ඒවාගේ ගිහිල්ලා මිනිස්සු පොඩ්ඩක් එක්හවෙන් තැනකට ගිහිල්ලා කතා කරන්න ඔහොම කතා කරන්නකොට අනිත්තුනුත් වෙනවා අර රණ්ඩු වෙන්න ඇතකොට උන් එකම ලයින් එක ගිහිල්ල එහෙම කරනවා පෝස්ට එක ගහන්න අනිත් එකයි මතයට ඉඩ දෙනවා. එහෙම සීන් එකක් අනිවාර්යෙන් ඔව් තියෙනවානේ. එහෙම අවුලක් නෑ අනිත් එක මේ පෝස්ට එක හ්ම්. ගහන්නත් මුන්ට වෙනම අර මේ බෝඩ් එකක් අර කටවුට් එක වගේ වෙන් කරලා තියෙනවා ඒකේ උන්ගේ තැන් වෙන් කරගන්න පුළුවන් එතකොට ඒක ඔක්කොගම මූුණු ටික තියෙන එකන්නේ දැන් හිතන්නකො අපිතම UNP එකක් තින්නවා මේ මොනාද නිදහස් පක්ෂයකත් ඉන්න ජවිප එකත් ඉන්න පෙරට්ටොත් ඉන්න ඔක්කොම එක ඉන්න අර උන්ට එහෙම ඒ වගේ සිීනයක් ඉතින් අර උන්ට හැම අරුගේ මුණ වැහෙන්න අනිත් එක ගහන හොලාදර අහුගේ මුණ හැන්න දැන් ඔක්කො මුඩින් ගහලා පාප්පටික වනසලා එහෙම යන්න ඉතින් එහෙම බෙදාහදා ආතල් ලේමචන් ලංකාවට ඉට පස්සේ උන්ුම් පෝස්ටර් ගහන උම්මරාගන්න වෙනම ඒකන අර අපි දැන්ගෙවල්ල සමහක් කලාට එලිට ගහාම වෙන එකෙක්ගෙ තියෙන්නේ උදේ නැගිටල බාති තව එකෙක් කුඩින් එතන අන්තිම අර මට මතක ඉස්සර ඒ අපි මේ ආතල්ලෙකට මෙම කඩනවා ඇදල ගත්තහම කුට්ටි පිටින් ගලවලෙන්නේ කොල එන්න ගණකමට තියෙන අපි ආතල්ලට ගන්න නිස්තර ස්කොලන කාල ඒව ගලල බිමටම දානවා ඒ වගේ ඉතින් හොමයි සීන්න ගෙන තොට ජපානය ආතල්ල එක මේ පක්ෂ තියන් ඉන්න කට්ටින්න හැබැයි බහුතරක් එහෙම එල්ලිලා නෑ චන්දදාන්නත් හරි අකමැත්තෙන් තමයි යන්නේ තියන් ෆින්දන්ඩලට මචන් කියපාම ෆින්දන්ඩල මොකද අනිත්‍යගත් එක්ක මරාගන්න වනත් සූදානම්ද තමුන්ගේ පක්ෂය වෙනුවෙන් ඒවගේ මිනිස්සු ඉන්නවද සාමාන්‍යයෙන් අර ජපානෙත් එක්ක සමහර සමානකන් තියෙන්නේ සාමාන්‍යෙන් ඕල්ඩ පොපියලේෂන් එක කියන ටිකක් වයස අය ජනගහනේ යම් පක්ෂපාතීත්වයක් තියෙනවා මේ එතකොට ඒගොල්ල කොච්චර පක්ෂපාතිද කියන්නේ ගොල්ලන් සාමාන්‍ය ගොලගේ පක්ෂයට පොඩ්ඩක්
ලෝයල් ඒගොල්ලන්ගේ පක්ෂයටම කරන දේවල් හරි කියන මට්ටමේ මානසිකත්වයක් ටිකක් මේක තියෙන්නේ ඕල්ඩර් ජෙනරේෂන් එක ඇතුලේ. හැබැයි ජෙනරලි ෆින්ලන්ඩ් ගත්තාම ෆින්ලන්ඩ් සැලකෙන්නේ මිනිස්සු රජයක ප්‍රතිපත්ති ඒගොල්ලන් කතා කරන්න දේවල් කොච්චර මේ කරන්ට් ඉෂුස් කරන්ට් ෆෙයාර්ස් වලට මොන වගේ සොලියුෂන්ස්ද ඒවා දෙන්නේ කියන එක මත තමා තීරණ ගන්නේ. ඒක තමා ෆින්ලන්ඩ් වල ක්‍රමය. ඒක නිසා ප්‍රධාන ඔය US වල වගේ ඩෙමොක්‍රට්ස් සහ රිපබ්ලිකන්ස් කියලා නිකම් මේ පක්ෂ දෙකක් කඩාගෙන ඊට පස්සේ ඔය ස්විං ස්ටේට්ස් කියලා තියෙනවා. සමහර ස්ටේට්ස් විතරයි දෙපැත්තට මාරු වෙන්නේ. ඒ වුණාට සමහර ස්ටේට්ස් තියෙනවා රෙඩ් ස්ටේට්ස්, බ්ලූ ස්ටේට්ස් එහෙම කියලා. ඉතින් ෆින්ලන්ඩ් වල එහෙම හැදෙන්නේ නැහැ දැන් හුඟක් දියුණු වෙලා තියෙනවා මිනිස්සු අර ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් බලලා ඊට පස්සේ තියෙන පොලිසි චේන්ජස් ගැන ඒවා සලකා බලලා තමයි තීරණ ගන්නෙ. ඉතින් ඒකට බලපාන ඒකට ඒක එහෙම වෙන්න මූලික වෙච්ච සාධක කියලා තියෙනවා. සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ හයි ලිටරසි රේට් එකක් තියෙන එක. ඒ කියන්නේ මේගොල්ලන්ට හොඳට ලියවීමේ කියවීමේ හැකියාව තියන අයනේ ෆින්ලන්ඩ් ජෙනරලි ලෝකෙ හොඳම ලිටරසි රේට් එකක් තියෙන රටක් සහ ඊට අමතරව මේගොල්ලන්ට මේ මීඩියා ලිටරසි එක ගැනත් යම් අවබෝධයක් තියෙනවා කියනවා. ඒ කියන්නේ මීඩියා වලින් එන ඉන්ෆර්මේෂන් කොහොමද ඒගොල්ල ගන්න කියන එක සහ රජයේ මීඩියා එක මෙහි උලේ කියලා තියෙන්නේ. ඒක ගැන යම් විශ්වාසයක් තියෙනවා ෆින්ලන්ඩ් මිනිස්සු අතර. එතකොට ඒගොල්ලන්ට ලැබෙන ඉන්ෆර්මේෂන් හරි සහ ඒ ඉන්ෆර්මේෂන් මත ඩිසිෂන් ගන්න පුළුවන් කියන අදහසක් මෙහි ෆින්ලන්ඩ් අය අතරේ තියෙනවා. ඉතින් ඒක නිසා ඒගොල්ල තොරතුරු මත තීරණ ගන්න එකක් තමයි තියෙන්නේ. දැන් ලංකාවේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපි ලිටරසි රේට් එක හොඳයි. සාමාන්‍ය ඒෂියාවල ගත්තාම හොඳම ලිටරසි රේට් එක තියෙන රටන්නේ. වෙල් ලිටරසි රේට් එක තිබ්බට මීඩියා වලින් ප්ලේ කරන රෝල් එක පොඩක් අවුල්නේ. මීඩියා බයස්නස් එකක් තියෙනවානේ. රජයේ මීඩියා ආණ්ඩුවේ මීඩියා channel ටික තියෙනවා. ඊට පස්සේ ප්‍රයිවට් මීඩියා channel. ඒ හැමෝම මොකක් හරි පක්ෂයකට පක්ෂග්‍රාහී ඒගොල්ලන්ගේ ඇජෙන්ඩා එකක් රන් කරන එකක් තියෙනවානේ. ඒතර මොන ඉන්ෆර්මේෂන්ද හරි මොන ඉන්ෆර්මේෂන්ද වැරදි කියන ප්‍රශ්න ගැටලු තියෙන තැනක්නේ ලංකාව. එතකොට ඒ වගේ ඒවත් එක්ක බලද්දි ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න ජනතාවට හැකියාවක් තියනවද කියන ක්වෙස්චන් එක එනවානේ. දැන් අපිට වුණත් ලංකාවේ අපි එඩියුකේටඩ් අය විදියට අපිට ඩිසිෂන් එකක් ගනිද්දී අපි ගත්ත ඩිසිෂන් එක අපි සමහර වෙලාවට වෝට් කරලා ඉවරලා මාස 6ක් අවුරුද්දක් යද්දී අපි බලනවානේ මේක මේ අපි ගත්ත ඩිසිෂන් එක හරිද වැරදිද කියලා හිතෙන අවස්ථාවල් තියෙනවානේ. ඒකට හේතුව අර ඉන්ෆර්මේෂන් සහ අනිත් එක මේගොල්ලෝ කියන දේ කරනවද කියන එක. ඒගොල්ලෝ ප්‍රතිපත්තිමය වශයෙන් අර ඒ ඉදිරිපත් කරන දේවල් ඡන්දෙදී ඒ ආකාරයෙන්ම මේ ප්‍රතිපත්ති තීරණ අරගෙනද ඉස්සරහට යන්නේ කියන ප්‍රශ්නේ මිනිස්සුන්ට තියෙනවනේ. ඉතින් ඒ හොඳ එක්ස්පීරියන්ස් එකක් මං හිතන්නේ කියන්නේ අඩුපාඩු නැතුවාම නෙමෙයි. අඩුපාඩු තියෙනවා. මම මේකේ සුදුහුණු ගාලා මේක හොඳම තැන කියලා කියන්න හදන්නේ නැහැ. හැබැයි මිනිස්සු අතරේ යම් විශ්වාසයක් තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ අර පාටි එකකට පාටි පොලිටික්ස් වලට එනම ඇටැච්මන්ට් එකක් ලොයලිටි එකක් නැහැ. සහ අල්ලපු ගෙදර මිනිහත් එක්ක තරහ වෙන්නේ නැහැ. ඒක වෙන පක්ෂයක කියලා. එතකොට ලංකාවේ අපි දැකලා තියෙනවා අපේ ගම්වල එහෙම මේ ඇත්තටම කොළ පාට ගෙවල් එක්ක නිල් පාට ගෙවල් ඇයි හොඳ අයිය ටිකක් අඩුයි. ඒක ටිකක් අප්සෙට් තැනක තියෙන්නේ. ගම්වල හුඟක්. ඉතින් නගරෙත් ඒ වගේ දේවල් නෑ. කියන්නේ මේ ෆින්ලන්ඩ් වල වගේ ලොකු පක්ෂග්‍රාහීත්වයක් මේක හොඳ තැනක තියෙන්නේ කියලා මම හිතනවා. හරි. thank you මචං. එහෙනම් මාත් ඉක්මනටම මේ UK ගැන කියන්න. UK වල ඔවගේ තියෙන පක්ෂග්‍රාහීත්වයක් තිබිලා තියෙනවා. සමහර පැති මේ පාට මේ පක්ෂයට කියලා එහෙම සීන් තිබිලා තියෙනවා. ඒ වගේම තමයි සමහර මිනිස්සු ඉන්නවා ඒ ඔය වයසක ප්‍රජාවෙත් තිබිලා තියෙනවා. ඒගොල්ලෝ අර කැපුවත් මේ පක්ෂ කියන සීන්නේ තිබිලා තියෙනවා. හැබැයි පොඩ්ඩ ඕවා වෙනස් වෙලා තියෙනවා. ඒගොල්ලෝ දැන් මහලොකුවට දේශපාලනේ බදාගෙන එක පක්ෂයක් බදාගෙන එහෙම ඉන්න සීන් එක අඩු වෙලා තියෙනවා. මිනිස්සු වෙනස්සන හරික්මට මේ යුකේවල වෙනස්සන මොකද කලින් ආණ්ඩුවට චන්ද දීපු කට්ටිය අනිත් පැත්තර පටගාල තේරුම් අරගත්ත ඒ ආණ්ඩුව පිස්සු කෙලින්නේ අලුත්තකට දෙන්න ඕනේ මෙන්න මේක තමයි කියලෙල්ලා ඒගොල්ලු ප්‍රතිපත්ති ප්‍රකාශ එතකොට ඒ මිනිස්සු අලුත් ආණ්ඩුවෙන් හරි ඒ තව දේශපාලඥය කියන එකක් ඒගොල්ල හොඳට ඇහුම්කන්දීලවෙල්ල එයාගේ තමුන්ට අවශ්‍ය කරන වැලියස් රට අවශ්‍ය කරන වැලියස් තියනෝද කියලා බල්ලවෙලා ඒගොල්ල තීරණය කරන ඊට අමතර ජාතිවාදය සහ ජාතික හැඟීම්වලට අනුවත් තීරණ ගන්න අවස්ථා දැකලා තියෙනවා ලොකුවට පක්ෂග්‍රාහිත්වය කියන එක දැන් නෑ
ගොඩක් කලාල්ලට රටටම බෙනිෆිට්ටන රටටම වාසි වෙන විදියට මොහක්කරී ඇජෙන්ඩ එකත් දෙන දේශපාලඥට සපෝට් කරන විදිට තමයි දැන් ගොඩක් කලාල්ලට මිනිස්සු බහතරයක් හැඩගෙලදී ඕක තමයි යෝකේවල තත්ත්වේ ඉතිං දැන් මං ඊළඟ අපි මේ අන්තිම ප්‍රශ්නයෙන් මේක ඉවරැක් කරමු ගොඩක් අය දැන් අහන්න දැනගන්න කැමති දෙයක් තමයි චන්දයක් පැවැත්තෙද්දි රටේ තත්ත්වය කොහොමද ඒ චන්දය කොයි විදියට ලොකුවට දැනෙනවද රටේ ඉන්න මිනිස්සුන්ට මේ පිටිම් බලද්දි ඒ වගේ ප්‍රශ්නයක් අපි හමුකෝ ඉතිං මම මේකට මුලින්ම අවස්ථාව දෙන්න අපේ දමියට කැනඩවල තත්වය කියන්නක දමිය මේ සම්බන්ධයෙන් මොකක්ද ඔයාට ඒ ඔය රටේ චන්දයක් ඇතිවෙද්දී කොහොම දේක උණුසුම දැනෙනවද මොන විදියටද ලොකුවටනය සද්ද දාලා ලොකුවට වෙන වැඩක්ද කියලා කියන්නකු පහුගිය ඡන්දේ තියෙනකොට ලොකුවට උණුහුමක් දැනුන්නේ ඔබ වින්ටර් එකේ හින්දා සීතලයි. සීතලත් තමයි දැන්ලා තියෙන්නේ ඡන්දෙදී. එහෙම නෑ බං. හැබැයි අර මං කිව්වා වගේ හැමතැනම කැත විදිහට තාප්පවලයි බිත්තිවලයි පෝස්ටර් නෑ. හැබැයි සාමාන්‍යයෙන් අර තමා කැමති පුද්ගලයාගේ බැනර් එකගේ ඉස්සරහා සමහරු ගහන් ඉන්නවා. කියන්නේ ඒක අතර ලෝන් එකේ කූරු දෙකකින් ගහපු බැනර් එකක් තියෙන්නේ. ඊට අමතරව ඒ වගේම තමයි එක එක අපේක්ෂකයත් ඒගොල්ලන්ගේ බැනර් එකක් ගහන්නේ තනකොළ ගොඩේ. හැබැයි මං වැඩ යන ගම රේඩියෝ එකේ කිව්වා පහුගිය ඡන්දයකට ඉල්ලපු චීන මිනිස්සෙක් මිනිහා GTA කියන්නේ ග්‍රෑන්ඩ් ටොරොන්ටෝ ඒරියා එක පුරා බැනර් 1,50,000ක් විතර ගහලා තියෙනවා. යන තැන ඌගේ බැනර් මම ඒ මනුස්සයා මේ පාරත් ඉල්ලලා ඌ මේ පාරත් ඒකම කළා තිබ්බා. ඒ කියන්නේ යන තැන ඌගේ පෝස්ටර් තිබ්බ තනකොළ ගොඩේ. ඌ එකෙන් දිනලාද ඌ? මං හිතන්නේ මේ පාරත් මිනිහා පැරදුනා. ගිය පාරත් පැරදුනා. රේඩියෝ එකේ එක ඉල්ලුවේ මේ ප්ලීස් මේ පාර ඌව දිනවන්න නැත්තම් ලබන පාරත් අපිට මේ අර වගේ හැමතැනම මූණ දකින්න වෙයි කියලා. ඒ කියන්නේ හිතා ගන්න බැරි තරම් මම වෙන මිනිස්සෙක්ගේ එකක් තියෙද්දි ඌගේ 20ක් විතර තියෙනවා මේ තනකොළ ගොඩේ. ඌ සල්ලි මාරදිය සල්ලි වෙනන් කරනවානේ. මෙහෙ චීන කියන්නේ ගොඩක් කලාවට පට්ට සල්ලිකාරයෝ. ඒ කියන්නේ යුනිවර්සිටි උනත් බහින්නේ සුපර්කාස් වල සමහර ඩිබේට්ස් එහෙම තිබ්බා. ප්‍රසිද්ධ මාධ්‍යවල හැම පක්ෂෙම ඒ 5 දෙනා හරි 4 දෙනා හරි ඇවිල්ලා ඒකෙදී අදාළ ප්‍රශ්න උත්තර දෙනවා. තැන්තැන්වල ස්ටේජ් ගහලා කරලා නිකන් ඒ කියන්නේ එහෙම කැම්පේන්ස් තියෙනවා. හැබැයි ඔය මේ බෝතලේටයි රුපියල් 500ටයි සීන් නෙවෙයි. බත් පැකට් එකම සපෝට් කරන මිනිස්සු තමයි මේ ඒ දේවල් වලට යන්නේ. ඒවත් ප්‍රසිද්ධ මාධ්‍යයේ බලන්න පුළුවන් විදිහට තමයි ඒවත් යන්නේ ගොඩක් කලාවට. හරි මචන් thank you. එහෙනම් ඊළඟ අවස්ථාව අපි දෙමු ජපානයට අපේ ඉශාර කියන්න බලන්න කොහේ මොකද ස්ටේජ් ගහලා සද්ද දාලා රැලි කියලා සෙනගද්දලා ඒ වගේ සීන් එකකින් මෙහෙමයි මෙහෙ එහෙම කියන්නේ සද්දයක් බද්දයක් නැතුවත් නෙමෙයි තියෙනවා. හැබැයි ඒ අදාළ වෙලාවට විතරයි ඒගොල්ලෝ අර මම ඕගොල්ලන්ට කලින් එකේදීත් කිව්වා මේ පොඩි ට්‍රක් එක වගේ එකට නැගලා ඇවිල්ලා ඒ දේශනය පවත්වනවා. ඇවිල්ලා සමහරක් වෙලාවට බල්ලෙක්වත් බලන්නේ නැහැ. මට පව් කියලා හිතට වෙලා තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ කෙනෙක් මෙයා දේශනයක් පවත්වනවා හිතන්නකෝ මිනිස්සු බිසි ජප්පෝ ගොඩක් වෙලාවට මුන් එන බිසිනේ. උන් ඉතින් බල්ලෙක්වත් බලන්නේ නැහැ සමහරක් වෙලාවට. ඊට පස්සේ ඒකේ ෆොටෝ එක දාලා ඉවරලා මේ ඌට hina වෙන්නේ නැද්ද මීන් සඳරා ඒකත් එහෙමවත් ගන්න නැහැ. ඒ කියන්නේ උන්ට එහෙම කිසි ගණන් ගන්න නැහැ. සමහරක් උන් ඉන්නවා ඔය දැන් පොඩි උන් ගිහිල්ලා හන්දිවල අර මේක අටවගෙන කියවනවා හැබැයි බල්ලෙක්වත් ගණන් ගන්නෑ අහක බලාගෙන යනවා මේ ඉතින් එහෙම තමයි මෙහෙ හැබැයි සමහරක් වෙලාවට පෝස්ටර් ගහන එක ඒ වගේ ගහනවා සමහරක් තැන්වල කලින් කිව්වා වගේ කඩවල් වල ඒකට වෙන් කරලා තියෙන තැන්වල ගහ ගන්නවා ඕක නිසා තමයි ගොඩක් අය දන්නේ සමහරක් වෙලාවට අපේ ගෙවල් වලට පොඩි ලීෆ්ලෙට් වගේ දේවල් මේ ඇවිල්ලා දාලා යනවා මෙන්න මෙහෙම මෙයාගේ ඡන්ද පත්‍රිකා කියලා ඒ වගේ දේවල් පොඩ්ඩක් තියෙනවා හැබැයි ඉතින් එහෙම ලොකුවට අර ඡන්දේ කියලා සම ගොඩක් අය මේ දැන් මං අඳුරන යාළුවෝ එහෙමත් ඡන්දේ දාන්න යන්නේ නැහැ. ඉතින් එයාලට එහෙම ඉන්ට්‍රස්ට් එකක් නැහැ. කාට දැම්මත් වැඩක් නැහැ. මොකද අර එක පක්ෂනේ තියෙන්නේ. දැන් මෙහි බලවත් පක්ෂේ උන් කොහොමත් එනවා. උන්ට ඒ නිසා දැම්මත් එකයි නැතත් එකයි උන් එනවා. ජිමින්තෝ කියන එක උන් එනවම තමයි. ඒ මං ওই නම අහලා තිනවා බං සෑහෙන්න. උන් එනවම තමයි. උන් කොහොමත් එන නිසා උන්ට ඇත්තනේ. දැන් අපි දන්නවනේ කොහොමත් මුන් එන්නේ කියලා. ඉතින් ආයි ගිහිල්ලා වෙනම දැන් තරංගයකුත් නැති නිසා ලොකු
ඕක කොහොමද දාන්නේ? එහෙනම් පොඩි පිරිසක් ඉන්නක දාන්න ගිහිල්ලා පොඩ්ඩක් මේක වෙනස් කරන්න ඕනේ. පොඩි විප්ලවවාදී අදහස් තියෙන උන් ඉන්න ටිකක්. හැබැයි ගොඩක් ඒවුන්ට එහෙම ගාණක් නැහැ. උන් තාම ෂේප් එකේ අර උන්ට ආර්ථිකය වැටලා කිව්වත් උන් ටිකක් ෂේප් එකේ තාම එහෙම වැඩියම දැනෙන්නේ නැහැ. ඔය හාල් ප්‍රශ්නය ආවට පස්සේ තමයි පොඩ හරි දැනෙන්න ගත්තේ. ඒකෙන් පස්සෙත් ඒත් ඉතින් අර පක්ෂ මාරු වෙන එක ගොඩක් මිනිස්සු බනිනවා. මොක කරත් අරුන් අර පක්ෂම තමයි පත් කරන්නේ මේ එහෙම කියලා. ඉතින් උන්ට ඒ නිසා අර තරගකාරීත්වයක් නැති නිසා ගොඩක් වෙලාවට යන්නෙත් නෑ ඡන්ද දාන්න ලොකු උණුසුමකුත් ලොකු නැහැ ඡන්ද සමහර උණුසුමක් නැහැ. ඔව් ගානකුත් නැහැ එහෙම. ඉතින් ඔහොම තමයි මෙහි තත්ත්වය. ලොකු ගානක් නැහැ. ඉතින් ඒ විදිහට තමයි ජපානය යන්නේ සීන් එක. හරි. ඉතින් මේ දමියට හදිස්සියම යන්න වෙලා තියන්නේ. ඉතින් ලොකු කැපකිරීමක් කරලා මේ දමියා මෙච්චර වෙලා ඉඳලා තින්නෙත් ඇත්තටම කිව්වොත් වැඩ රාජකාරී මැද පාන්දර ඇහැරීගෙන එහෙම ඉඳලා තින්නේ. ඉතින් මේ දමියා එහෙනම් ඔයා කැපෙන්න ඔව් මේ එහෙනම් මට අපි ඡන්ද දෙන්න අනිවාර්යෙන්. ඔව් යමියා මේ දමියාගේ thank you. ලකුණ ගොඩක් 7 thank you නෑ දමියා. වැරදුනා. සෙට් නොම්බරේ 7. එලබන් එල ගොඩක් බයි. කලා. Thank you. Goodbye. එලගිරි හම්බ. ඉතින් ඊළඟ ඉතින් ප්‍රශ්නය අහන්න වැසියා කියන්න බලන්න. ඔයාගේ කතන්දරේ ඔයාගේ ඩිජිටලයිස් විච්ච ෆින්ලන්ඩල මොකද තත්ත්වය මේ කොහොමද ඡන්ද කැම්පේන්ස් යද්දි ලොකු උණුසුමක් දැනෙනවද සද්ද දාලා රංගලා කරලාද වැඩේ වෙන්නේ? අරය අපිට අපි එයාට එහෙම කියලා තමයි අන්න එහෙම පෙළපහන්නේ. කියලා සීන්නේ පෙළපාලි ගිහිල්ලා එහෙම. ලොක්ක අපිට අපි ලොක්කට ගිය පාර යනවා ගයක් ගානේ කියලා. මේ ඒක නෙමේ ඕක දැන් මේ ෆින්ලන්ඩ් වල ෆින්ලන්ඩ් කියන්නේ මේ මොනවාද ෆස්ට් ක්ලාස්ද තර්ඩ් ක්ලාස්ද සෙකන්ඩ් ක්ලාස් එහෙම යුරෝප් වල කැටගරයිස් කරලා තියෙන්නේ. එතකොට ෆින්ලන්ඩ් වල පොලිටිෂියන්ස්ලා ඕක ෆස්ට් ක්ලාස් රටක් කරන්න මොනවද කරලා තියෙන්නේ? අම්මට සෙයි ඒක වෙනම දවසක් මචං. ඒක වෙනමම වෙනම දවසක්. දවසක් ඒක දවසක අපි කතා වෙනම මාතෘකාවක්. කතා කරමු. දැන් ඔයා කැම්පේන් ගැන කියන්නේ. අපි තර්ඩ් ක්ලාස් මචං. ඒක නිසා මේ ෆින්ලන්ඩ් අපි ආවට පස්සේ ෆින්ලන්ඩ් තර්ඩ් ක්ලාස් කන්ට්‍රි එකක් වෙලා තින්නේ. මොකටද බං ගියේ? මං ගියත් හරි මේකට ඉවරයි. තුට්ටු දෙකට වැටුණා. මේ හරි මේ කැම්පේන්ස් ගැනනේ අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් කොහොමද ඉලෙක්ෂන්ස් වෙන්නේ කියන එකනේ. ඉතින් ෆින්ලන්ඩ් වල තියෙන්නේ සාමාන්‍යයෙන් සාපේක්ෂව අනිත් රටවල් එක්ක ගලද්දී අපි කම්පැරිසන් එකක් කළොත් හුඟක් අඩු වියදමකින් තමයි පොලිටිකල් කැම්පේන් එකක් රන් වෙන්නේ. එතන මේකට බලපාන සාධක ගොඩාක් තියෙනවා. ෆින්ලන්ඩ් වල ටීවී රේඩියෝ පේඩ් ඇඩ්වර්ටයිස්මන්ට්ස් තහනම් පොලිටිකල් කැම්පේන්ස් වලට. මේක ලොකු ඉන්ෆ්ලුවන්සයක් වෙනවා මේ බජට් එකට බලපාන සාධක විදියට. මොකද ඒක මරුනේ. ඔව් ඒක තහනම්. හොඳ. ඒක මරුම සිස්ටම් එක. ඒක හොඳ දෙයක් නේ මචං. ඉතින් එතකොට අර ඒ තරගෙත් එක්ක ඔයා හිතන්නකෝ ලංකාවේ ඡන්දයක් වෙනකොට කොච්චර ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් යනවාද මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන් නැත්නම් අම්මෝ ඒවම කොච්චර තමයි යනවද බලන්න මොන තියෙන්නේ කරදරයක්ද ඒක. ඒවා අනිත් එක බලද්දී හිතෙන උන් අපිට කොච්චර ආදරේද කියලා නේ. අනිත් එක එයා ටයිම් කියන්නේ මාර එක්ස්පෙන්සිව් දෙයක්. ලංකාවේ සාමාන්‍ය මනුස්සයට අදහසක් නෑ මචං. අර ප්‍රීමියම් මේ ස්ලොට්ස් තියෙනවනේ. රටක වෙලාවේ එයා ටයිම් එකේ රෑ 8ට නිවුස් යන වෙලාව 7:00 ඒ ටයිම් එක. රෑ 9 ඒ වගේ ටයිම් එක කොච්චර එක්ස්පෙන්සිව්ද කියලා මිනිස්සුන්ට අවබෝධයක් නැහැ. මිනිස්සු හිතනවා මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් කියලා දැම්මම මේ මිනිස්සු ගෙවලානේ කරන්නේ කමක් නැහැ කියලා. මොන වියදමක් කරලාද ඒක කරන්නේ කියන එක මිනිස්සුන්ට කිසිම අවබෝධයක් නැහැ. ඉතින් ඒක සම්පූර්ණයෙන් තහනම්. එතකොට ඒගොල්ලන්ට සම්පූර්ණයෙන් ඒගොල්ලන්ගේ කැම්පේන් එක රන් කරන්න වෙන්නේ අර ලීෆ්ලට් එක බෙදන එකේ වෙන්න පුළුවන් මිනිස්සුන්ට කතා කරන එක ඒ මිනිස්සු ගැද වෙන ස්ථාන වලට ගිහිල්ලා කතා කරන ඒවා. ඊට පස්සේ මම දැකපු දෙයක් තමයි මෙහි අර මේ ලයිට් කණු වල ඒගොල්ලෝ ලස්සනට බෝඩ් එක දෙපැත්තේ ගහනවා නිකන් ස්ටෑන්ඩඩ් විදියකට යන්නේ නිකන් මට හිතෙනවා ඒක මොකක් හරි රෙගියුලේෂන් එකක් ඇති මම හරියටම දාන්නේ නැහැ. ඒවා ලස්සනට ඩිස්ප්ලේ කරලා තියෙනවා ඒගොල්ලන්ගේ නම්බර් එකත් එක්ක එහෙම. හුඟක් මම දැකපු දෙයක් තමයි හුඟක් පාටි එකට වඩා මිනිස්සු අර පුද්ගලානුබද්ධව පොඩ්ඩක් සිලෙක්ට් කරගන්නවා වගේ එකක් එහෙම තියෙනවා. සීනයක් තියෙනවා. මෙයා මොන පාටි එකේ වුණත් මෙයා හොඳයි මේ සිටි එකට වගේ අදහසක් එක්ක යන එකක් මට දැනিলা පේලා තියෙනවා. ඉතින් කැම්පේන්ස් වල සෝෂල් මීඩියා ඊට පස්සේ ඔය පෝස්ටර්ස් නම් මම දැකලා නැහැ. දැකලා තියෙන්නේ අර නිකන් සාමාන්‍ය හොඳ ඩිජිටල් ਪ੍රින්ටිං එකකින් හොඳ ෆ්‍රේම් එකක් එක්ක ගහන ඒවා තමයි මම දැකලා තියෙන්නේ. පෝස්ටර්ස් එහෙම මම ලොකුවට Billboards. දැකලා පෝස්ටර්ස් ගහන වෙනම ඩෙඩිකේටඩ් ප්ලේසස් හදනවා ඒ ඉලෙක්ෂන් එකටම. ඒක හැම
පාටි එකෙන්ම නිකන් ඒගොල්ලන්ගේ ස්ලොට්ස් වල ඒගොල්ලන්ගේ ලිස්ට් එක දාලා එහෙම එකක් තියෙනවා. වියදම කැම්පේන් එකට ඔයා වියදම් කරන ප්‍රමාණය යුරෝ 800ට වැඩි නම් ඔයා ඩික්ලෙයාර් කරන්න ඕනේ හැමදේම පෙන්වන්න ඕනේ. ලංකාවෙත් ඔයා කැම්පේන් එකට වියදම් කරන එක පෙන්වන්න ඕනේනේ. ඒතර දැන් ඒ පෙන්නන එක මන් දන්නේ ප්‍රෙසිඩෙන්ෂල් කැන්ඩිඩේට්ස් ලගේ අර සීලරත්න හාමුදුරුව අපේ හාමුදුරුව වුණත් කැම්පේන් මේ එක්ස්පෙන්සස් සබ්මිට් කරලා තිබුණේ ඒ ටයිම් ලිමිට් එක ඇතුලේ. එතකොට ලංකාවේ ඒවා සබ්මිට් කරන්නේ නැහැ. ප්‍රධාන පාටිස් ටික ඇරුණාම හුඟක් වෙලාවට ඒවා කරනවද නැද්ද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මෙහෙ හැම ඒක අනිවාර්යයි ඒ ගාන කොච්චර වියදම් වුණාද කියලා පෙන්නන එක. ඉතින් යුරෝ 10000ත් 50000ත් අතර වියදමක් යන්න පුළුවන් කියන එච්චර අදහසක්. ලොකු ගානක් නෙමෙයි එහෙම බලද්දිනේ ඔව් සාමාන්‍යයෙන්. ලොකු එක්ස්පෙන්සස් නැහැ. ඒක තමයි මම කියන්නේ අර පොඩි මෙහි ගානක් එච්චර එහෙම බලද්දි. එක්ස්පෙන්සිව් නැහැ ඉලෙක්ෂන් එක. ඊට අමතරව මේගොල්ලන් මචං මේගොල්ලන්ගේ තියෙන හොඳ දෙයක් තමයි රටේ ගවර්න්මන්ට් එකෙන් සබ්සිඩීස් විදියට දෙනවා පාටිස් වලට ෆන්ඩිං දෙනවා ඒගොල්ලන්ගේ පොලිටිකල් කැම්පේන් එකට ක්‍රයිටීරියාස් 3ක් මත එකක් එක සීට් එකක් හරි පාර්ලිමේන්ට් එකේ දින්නොත් ඒකට එලිජිබල් වෙනවා. ඒක එලිජිබිලිටි ක්‍රයිටීරියා එකක්. ඊට අමතරව මෙහි පාර්ලිමේන්ටරි මෙහි ඉලෙක්ෂන් එකට මෙහි මොකද්ද මිනිස්ට්‍රි ඔෆ් ජස්ටිස් හරි ඔන්නෝම ඒකට රෙජිස්ටර් වෙලා තියෙන එක. ඊට අමතරව තව එකක් තියෙනවා ඔය ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන් එකේ එහෙම මේ 103කට වඩා වෝට්ස් ගන්න අයට අර 103 කතාව මෙහෙත් තියෙනවා. 103ට වඩා වෝට්ස් ගන්න අයට මේ ෆන්ඩිං එලිජිබිලිටි එක හම්බ වෙනවා. එතකොට ගවර්න්මන්ට් එකෙන් ෆන්ඩ් එකක් දෙනවා. ඒකට ප්‍රධාන හේතුව ගවර්න්මන්ට් එකෙන් එන්කරේජ් කරනවා පොලිටිකල් පාටිස් වලට ප්‍රයිවට් ෆන්ඩිං නැතුව ස්ටේට් ෆන්ඩිං වලින් ඒගොල්ලන්ගේ පොලිටිකල් මේක දුවන්න. බජට් එකක් ආණ්ඩුවෙන් දෙනවා පොලිටිකල් පාටිස් වලට අන්න රන් කරගන්න කියලා. ඕගොල්ලෝ ප්‍රයිවට් ෆන්ඩිං වලින් ඕනට වඩා යැපෙන්න එපා කියන අදහස තමයි තියෙන්නේ. ඒක හොඳ දෙයක් කියලා. නේ ඇත්තට මේ ලොකු සීන් එකක් නැහැ වගේ හොඳ කියන්නේ අර සිස්ටම්ස් ටිකක් තියෙනවානේ ෆින්ලන්ඩ් ෆින්ලන්ඩ් වල නෙගටිව් ඒ සිස්ටම් පැත්තට අඩුයි වලින් වගේ නේ. ගොඩාක් දුරට එන්ෂුවර් කරලා තියෙනවා මේ කරප්ෂන් අඩු කරන්න ඒ වගේ දේවල් වලට. මම ඒවට හරි ආසයි මචං මෙහෙ කරන විදිය. ඒක හරි ෂෝක්. මරු සිස්ටම් ඇත්තට මේක හොඳයි. ඉතින් මාත් කියන්න UK ගැන UK ගැනත් කිවම වැසිය කිව්වා වගේ UK වලත් ඔය පේඩ් ඇඩවටයිස්මන්ස් ටීවි වලයි රේඩියෝලයි දාන එක බෑන් කරලා තින්නේ. එවුනාට සෝෂල් මීඩිය වල දාන්න පුළුව වෙන වෙන පලට්ෆෝර්ම් සොර කරන්න පුළුවන් ලීෆ්ලටිං යනවා. එතවට වෙන වෙන කතා කරලා මිනිස්සුන්ගේ ගෙවල්ගේවල් ගාන ගිහිල්ලෙල්ලා ගෙන දැනුවත් කරනවා. ඊට අමතර ෆ්‍රී එයා ටයිම් එකක් දෙෙන මේ TV රඩියෝ චනල් එහෙම දෙන්න පුළුවන්. හැමෝටම වගේ මේ Debates වගේ වටනේ. ඒවගේම ඩිබේට්ස් වෙනම තියෙනවා මචන් අර මේ දැන්ව ඇත්තනමකිව පොලිටේෂන්ස් ලව ගෙන්න්නලා එගොල්ලුන්ගේ ප්‍රශ්න කරනවා ඒගොල්ලොන්ට වාද කරන්න දීලෙල්ල බලනවා මොකාද හොඳ කියන එක ජජ් කරන්න මිනිස්සුන්ට ඉඩ දෙනවා. එහෙම සින්දේනවා නැතුව මේ එකෙක් ගිහිල්ලා මයික කාරගෙන ස්ටේජ්ජගෙනලා මම අරක දෙනවා මම නවා මම නැගිටල යනවා කියලා මරාගෙන අන්තිමේ සාකච්ඡාවත් දැ ලංකාය බලන්නකු මචම් පොලිටිකල් එකැන මේ වැඩසටහන් මේ TV චැනල්ස් වලින් කරන ප්‍රෝග්‍රෑම්ස් වල ඒ මොඩරේට් කරන කට්ටිය චැනල් එකේ දැන් හිතන්න චමුදිත හරි ඔය කවුරු හරි චැනල් එකේ ඒක ප්‍රෝග්‍රෑම් එක කරන කෙනා ඉන්නවනේ. ඒගොල්ලන් සමහර පක්ෂවලට සමහර පුද්ගලයන්ට ප්‍රශ්න කරන විදිය සම්පූර්ණයෙන් වෙනස් මෙහෙ හෙම නෑමචන් හැමකාටම දරුණුව එකන්නේ මේ හොම කතා කරන්න කොහොම දයා මෙහෙමයි යෝක මේක කියලෙල්ල යායට කියන මේ වා මෙහෙම වැරදි කරලා තියෙනවා ඔයා මේක ගැන කියන්නේ කොහොමද හොම සුරංගන කතා කියන්නේ කොහොමද ඒ වගේ සීන් යනවා මචන් මාර විදියට මිනිස්සුත් මචන් බය නෑ දන්න දොය ඩිබේට්ස් තියෙන වෙලාවල මිනිස්සුන්ට ප්‍රශ්නහන්න පුළුවන්නේ ඒ මිනිස්සු දේශපාලක්ඥොන්ට බය නෑ කෙලින්ම කෙලින්ම අහන ඔයා මෙහෙම කරලා තියෙන ඔයා ඇයි ඔහොම කතාර වාට මේකට මොකක්ද කියන්න තියන්නේ එහෙම කියලා අහනවා මචා ඒ වගේ සීන් තියෙනවා මාර විදිහට පොලිටේෂන්ස් ලව චැලෙන්ජ් කරනවා මචන් මෙහෙ අර මේ මොක්කරි චන්දයකට කලින් ඇත්තරම කිව තූගේ ඇත්තම ස්කිල්ස් මිනිසුන්ට බලාගන්න පුළුවන් විදිිය චාන්සස් හැදිලා තියෙනවා නැතුවර එකෙක් ඉඳගෙන උගේ මයික්ක එක අරගෙන උගේ වේදිකාවේ මේ ඌගේ රැගිල්ල විතරක් රංගන එහෙම සීන් නෑ මෙහ ඇත්තරම කිවොත් ඉතින් අරවගේ සීන් තියෙන ඒ වගේ වෙනම ගිල්ල මිනිස්සු වෙනම කතා පවත්තනයව තියෙන පොඩි පොඩි කමිටිසල්ට ගිහිල්ලවල කරනයව තියෙනවා ඉතින් අරක තමයි ඉතින් බහුතරයක් වෙන්නේ ඇත්තනම කිව මනුස්සයට
ඌගේ හැකියාව පෙන්නුම් කරන්න chance එක හම්බ වෙනවා අනිත් එකා ඉස්සරහා challenge එකට ලක් වෙලා. ඕක තමයි වැඩිපුරම වෙන්නේ. ඉතින් බිල්බෝඩ්ස් තියෙනවා බස්වල ගහලා තියෙනවා මේවා අර පෝස්ටර් ගැහීමේ සංස්කෘතිය ඒක මචං චුට්ටියට තියෙනවා. මේ අර ලංකාවගේ හැම තාප්කැම්ම වැහෙන්න හැමතැනම අයිගේ තාප්පෙම ගෙවල් දොරවල් අලවන සින්න ගහලා. ඇද ඔව් එහෙම සීන් නෑ මචං. එහෙම අලවන සීන් නෑ. අර ඒ සමහර වෙලාවලට මිනිස්සෙක් ඔය මේ පබ්ලික් තැන්වල හැමතැනම අලවන සීන් නෑ. මොන හරි ඩෙසිග්නේටඩ් තැන් තියෙනවා. ඒවයි තමයි ඒවා අලවන්නේ. සමහර වෙලාවලට කඩවල් වල උන් එක කතා කරලා උන්ට ගානක් දීලා ඉවරලා එහෙම අලවන ඒ වගේ සීන් වගේ තියෙනවා. ඕක තමයි ඉතින් කැම්පේන් එකක් වෙද්දි ගොඩක් වෙලාවලට මෙහි ඡන්දයක් තියනවද කියන එක මචං නිවුස් වලින් බැලුවොත් හරි සෝෂල් මීඩියාවල දැක්කොත් හරි මචන් දන්නේ නෑ මචන් ඡන්දයක් තියෙනවද කියලා නිකන් එළිය ඇවිදගෙන යන මිනිස්සෙක්. කිසිම අර උද්‍යෝගිමත් ඔව්. ගතියක් නෑ නේද? ගතියක් නෑ. අර නිකන් ඒ හෙන නිකන් ලොකු මේ ලෝකෙ පෙරලෙන තත්ත්වයක් දැනෙන්නේ නෑ මචන් ඡන්දයකට කලින් මේ රටවල් වල මට නම් දැනෙන විදියට. මොකද මේ ඒක මාර වෙනසක් දකින්න නේ නෑ. ලංකාවේ යන් ජෙනරේෂන් එකත් එක්කනේ. දැන් UK වලත් මම ඔව්. හිතන්නේ මෙහෙත් එක්ක ගොඩක් සමානයි. ෆින්ලන්ඩ් වලත් මම සමානයි. හිතන්නේ ඒ ගාන අනිත් ඇති. ඒ එක කියන්නේ ඡන්ද පොළවල් එහෙම අර නිකන් පාළු මේ හෙන ඔව්. පාළුවට ගිහිල්ලා තියෙන්නේ. අනිත් එක මචං තනි ඡන්ද දවසෙන්මත් නෙමෙයිනේ වෙන්නේ. ඒ කියන්නේ දවස් නිකන් මෙහෙ මෙහේ මම දැක්ක විදියට දවස් 10ක් විතර නිකන් ලොකු කාල පරිච්ඡේදයක් දීලා තියෙනවා ගිහිල්ලා වෝට් කරගන්න. මෙහෙ නම් තනි දවසේ දවසින් නෙමෙයි වෙන්නේ. වැඩේ වෙන්නේ. මෙහි දවසින් වෙන්නේ ඡන්ද ආ. පොලකට ගියාම මචං ඒක නෑ මං හිතන්නේ රණ්ඩුවක් එක එක නෑ ඉලෙක්ෂන්ස් මුකුත් වෙන නෑ. විදිය මං ඒක ගැන හරි ඔව්. අවබෝධයක් ඇතුව නෙමෙයි කියන්නේ. හමුදාවෙන් නෑ පොලිසියෙන් නෑ ඡන්ද පොලවල් නෑ වල හමුදාවෙන් මොකුත් පොලිසියෙන් කොහොමදවත් නෑ. ඔව්. ඒක මචං ඡන්ද නිකන් පෙට්ටිය හරියට උස්සයි කියලා බය නෑ. සමහර වෙලාවල ඡන්ද පොල ගාවට ගිහිල්ලා ඉවරලා කල්පනා කරනවා නිකන් මොකටද මම මෙතනට ආවේ වගේ සීන් එකක් තියෙනවා. නිකන් අරින් නිකන් කම්මැලි වගේ ඡන්ද දාන්න. සිරාවට. ඒක ඇත්ත. එහෙම සීන් එකක් හෙත් තියෙන්නේ ඒකම මේ ඒ හරියට සීන් එකම බලද්දි. තියෙන්නේ. අර යං ජෙනරේෂන් එක මචං උඹ ජපානයේ කිව්වා වගේ උන්ට ගොඩක් එවුන්ට පොලිටික්ස් ගැන අයිඩියා එකකුත් අයිඩියක් නෑ නෑ. මචං ඉන්ට්‍රස්ට් එකක් ඇත්තෙම නෑ. ඇත්තම. ඒ ජෙනරේෂන් එක හැදීගෙන යන විදිය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා හ්ම්. පොලිටික්ස් සම්බන්ධයෙන්. ඒක මේ මට තේරෙන්නේ අපේ රටවල් වල ගොඩක් යං ජෙනරේෂන් එක මාරම බහිනවා නේද මාරම මාර විදිහට විදියට බහලා පොලිටික්ස් වලට මාරම ඔව්. බැහැලා නිකන් හෙන ඉමෝෂනල් වෙලා එහෙම සීන් එකක් තියෙනවා. හ්ම්. මට තේරෙන විදියට මෙහි පොලිටික්ස් වලට බැහැලා ඉන්න ඡන්දදායකයෝ මචං ඩිසිෂන් මේකින් ඇබිලිටි තියෙන කට්ටිය ගොඩක් බැහැලා ඉන්නේ. දැන් මං කියන්නේ මේ ලංකාවේ මේ ස්කෝලෙන් අයින් වෙච්ච ගාම්ම ඉන්න මේ ළමයිට මොලේ නෑ කියලාවත් එහෙම කියන දෙයක් නෙමෙයි. අර මේ එක්ස්පීරියන්ස් අඩුකමක් තියෙනවනේ පොලිටිකල් පැත්තෙන්. ඉතින් ඒගොල්ල පොඩ්ඩක් බැහැලා ඉන්නවා අඩුයි මේ පොලිටික්ස් සම්බන්ධයෙන් තීරණ ගන්න එකට. ඒගොල්ලන්ට ඡන්ද අයිතිය තියෙනවා. නමුත් මට තේරෙන විදිහට ඒවට බැහැලා ඒවා ගැන ලොකු උනන්දුවෙන් මේව කරන සෙට් එක පොඩ්ඩක් වයසින් වැඩි සෙට් එක ඉන්නේ. ගොඩක් කලාවලට. ඔහොම තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඔය කැම්පේන්ස් වෙද්දී එහෙම දැනෙන්නේ නැහැ. උණුසුමක් ඇත්තෙම නැහැ ගොඩක් කලාවලට. හැබැයි ඇත්තම. ටීවී එක බැලුවොත් ඒ උණුසුම දැනනවා. ඔය ඡන්ද මේවා ෆලෝ කර නිතරම බැලුවොත් ඒ උණුසුම දැනෙනවා මචං. ඊට අමතරව පාරකට බැස්සොත් අපි දන්නේ නැහැ. කොහේ හරි කාවරි වෙන රටකින් කෙනෙක්ව ගෙනල්ලා අතෑරියොත් ඌට කීයටවත් කියන්න බෑ හෙට ඡන්දයක් තියෙනවා කියලා. දැන් එහෙම තත්ත්වයක් තියෙනවා. ඒක දන්න එක විතරයි ඔව්. ඒක ඇත්ත. දන්න එක විතරයි දන්නේ. ඔහොම තමයි ඡන්ද පෙට්ටිය උස්සනකොට රතිඤ්ඤපත්තු කරන්නේ නැහැ. චන්ද්‍රකෝ ඡන්ද පෙට්ටිය උස්සනව රතිඤ්ඤපත්තු කරන්නේ රතිඤ්ඤ නැහැ. නම් ගාඩ් එක කොහොමත් දාගෙන නෑ. ගෙනියන්නේ නැහැ. හ්ම්. ඔව්. මේ මේ මට ඉස්සෙල්ලා එක දෙයක් කියන්න බැරුව ගියා මචං මෙහෙ මේ ප්‍රයිවට් ෆන්ඩින් එද්දි රූල් එකක් තියෙනවා යුරෝ 1500කට වඩා කවුරු හරි ෆන්ඩ් එක සපෝට් කරනවා නම් ඔව්. මම ඒක ඩික්ලෙයාර් කරන්න ඕනේ. හරිද? දැන් හිතන්න ලංකාවේ ප්‍රසිද්ධ කම්පැනි එකකින් මොන හරි ඉම්පෝර්ට් කරන කම්පැනි එකක් දෙනවා ප්‍රධාන පක්ෂ තුනටම දෙනවා. ඒ සල්ලි වැල්ල දෙනවා හරි එක්තරා ඔයගොල්ලෝ යූස් විදිහකින් කරන්න පගාව කැමති වගේ විදිහකට යූස් කරගන්න කියලා. ඊට පස්සේ බැඳීමක් නැද්ද? ඒගොල්ලෝ තියෙනවා ඉම්පෝර්ට් කරන අනිවාර්යව. බඩු වල HS කෝඩ් එකට ටැක්ස් එක ගහන එකේදී පොඩ්ඩක් බැලන්ස් කරන්න වගකීමක් නැද්ද? ඒක එනවා අනිවාර්යෙන්. නේද? උදව් කරා නම් උදව් අනිවාර්යෙන් කරන්න එනවා. ඒක වගේ සීන් එක. කම්පැනිවල් වගේත් නෙමෙයි පෞද්ගලික උදව් කරත් ඕක තියෙනවනේ බිස්නස්මන් කෙනෙක් ඔව්. විදිහටනේ. ඔව් එහෙම එතකොට සීන්. මේ ඩික්ලෙයාර් කරපුවාම ඒක ට්‍රාන්ස්පේරන්ට් කියන ඒ අයිතිය මිනිස්සුන්ට කමන්නේ ඩොනේෂන් කරන්න ඕන නම් කරන්න කමන්නේ ඔය වගේ හැබැයි මෙහෙත් මිනිස්සුන්ට සීන් එකක් තියෙනවා මචං. අයිතියක් තියෙනවා මේ කවුද මේවට ෆන්ඩ් කළේ කියලා දැනගන්න. ඒවා මේ කවුරුත් ළඟදී කියන්නේ නැහැ. ඒක ළඟදී නීතියකුත් සීන් නෙමෙයි. එකක් ගියා මචං මෙහෙ අගමැති තෑගි ගත්තා කියලා. හරිද? හ්ම්. ඔය සීන් එක මචං ලොකුවට දැන් මේ ඇදිලා ආවා.
මේ වඩික්ලයා කරලා නෑ ඊට පස්සේවා හංගන් හිටියා ඔය මේම කියලල් ඒක පත්තු වනා මචව්වාගේ දෙවල් පත්තු වෙන අන්තිමට එහෙම මෙහින් ඕ කැරකි කැර කියන ඕගසිනුත් තියෙනවා ඉතින් මේ මං ඒක ඇකිව අර යුකේ වල ඉස්සර තිබ පොලිටික්ස් නෙමේ මචන්තඉන්න මට එක කියන්න පුළුවන් හේතුව තමයි යම් කිසි කාලයක් හිටපු හින්ද දැක්කා ඉස්සර තත්වේ දැන්තත්ව දකිද්දි පිරිහිලා කියන එක දකින්න පුළුවන් අනිවාරය මන්දන්න ඉස්සරහට කොයි විදිර වෙනස්වේද කියලා දන්න ඇති ඒ සංස්කෘතිය හැදීගෙන යන විදිිය යන විදිිය ඩවන්ද පල්ලං සිිස්ටම්මයට යන්නේ හැබැයි දැන් මේ ඔය කිව්වොත් වගේ දැන් මේ රට පොලිටික්ස් පැත්තෙන් බලද්දි තාමත් තර ස්ට්‍රෝං මේ ගැන්න මිනිස්සුන්ට හොඳ පැත්තත් තියෙන මිනිස්සු කොච්චර කෑගානොක් එවුණට මේ මිනිස්සුන්ට වෙන්න ඕන දේවල් වෙනවා මචන් පොලිටීෂන්ස් ලගෙන් එහෙම හොඳත් තියෙනවා ඇති ඇත්තට මේක වෙනවා සාමාන්‍ය ඉලෙක්ෂණයක් ඉවරුණාට පස්සේ ඒගොල්ලෝ ප්‍රොමිස් කරපු දේවල් ගොඩාක් දුරට ඒ පොලිසි චේන්ජස් කරනවා ඒක පේන්න තියෙනවා මෙහිත් නං හැබැයි ඒ සම්බන්ධයෙන් ලොකු මතවාද තියෙනවා මචන් මේ කියපු ඒව කරේ නෑ වෙනේම මූ කරන්න කියලා ක්වෙස්චන් මාර්ක්ස් තියෙන සමහර දේවල් ගැන හැබැයි මේ ලංකාව වගේ මේ එන්න එකක් කියලා ඒක ආයි කිව්වා තමයි අපි ප්‍රායෝගික වැඩපිළිවෙලකට දැන් ඇවිල්ලා තියෙන්නේ අපි උත්සාහ කළා හැබැයි අපි මේක නොක්කි මේ තත්ත්වේ නොතිබුණා නම් අපේ අදහස තිබ්බේ මෙහෙම එකක් ඒ වගේ අදහස් එනවනේ දැන් මේ තව සින්නක් කියන්න ඕන මච යුකේ වල තියෙනවා කලින් ආණ්ඩුවට බනින සින්න එක මෙහෙත් තියෙනවා මච බරටම තියෙනවා ඔහු මේ දැන් අගමැතිගෙන් මචන් මොන්න ප්‍රශ්නය හුවම් මචන් මිනිිය කියන්නේ ඕ මේ ඒක එහෙම තමයි මේ කලින් ආණ්ඩුව අපිට බාර දුන්න මෙන්න මෙහෙම එකක් කලින් ආණ්ඩුව මෙහෙමයි කරේ කලින් ආණ්ඩුවේ වැරද්ද කලින් ආණ්ඩුව වැරද්ද මිනිට බනින්න හැමෝම දැන් ඔන්න ඕක හින්ද මිනිිය කිය හැමෝම කියන්න මිනිට මිනිියගේ කරන්න බැරි හැකියාවක් නැතිකම මිනිිය එක්ස්කියසක් විදිට පාවිච්චි කරන්න කලින් ආණ්ඩුවේ මේ පරණයට බැන බැන ඉන්න බැන ඉන්න කරන්න පිස්සු ගෙල්නවා කියන ඔන්න ඕක තමයි ඉතින් තත්වේ ඉතින් මේ අපි තව වැඩි වෙලාවක් ගන්න නෑ ඔගොල්ලොන්ට ඉතින් මේක මේ බලපු කට්ටේට දැන් ලොකු අයිඩියා එකක් ඇති ඔගොල්ලො හිතාගෙන හිටපුේව සමාරයට වෙනස් වෙන්නත් ඉඩ ඇති මේ අපි අහපු දේවල් අනුව ඉතින් මේ අපේ දේවල් මේ අපි මේ ඉන්න රටවල් ගැන මේ ඔගොල්ලොන්ට කිව්වේ අපේ අත්දැකීමෙන් ඒවගේම අපි හොයාගත්ත දේවල් වලින් අපිට අහන්න දකින්න හම්බෙන දේවල් මේ අනුසාරයෙන් තමයි ඉතිං ඔගොල්ලොත් මොනහරි ඔගොල්ලොන්ගේ ඔළුවේ තියෙනවා නම් මේ රටවල්වල ඉන්න කට්ටි දැම් මේ බලන්නවානේ කියන්න මොනාද ඔගොල්ලොන්ට තියෙන මේ සම්බන්ධෙන් කියන්න තියෙන දේවල් අත්දැකීම් ඔගොල්ල මොනාද හොඳයි කියලා හිතන්නේ මොනාද නරකයි කියලා හිතන්නේ ඉතිං ඒව කමෙන්ට් කරන්න මේ සමහරු දන්නේ නෑ මේ රටවල් මේ සුරංගනා ලෝක කියලා හිතනවා සමහරු මේ රටවල් තාම පල්ලහා තියන්න කියලා හිතනවා සමහරලාලට අපේ වැසියට ගිය පාර කමෙන්ට කරලා තිබ්බා මේ ෆින්ලන්් කියන්නේ යුරෝපේ තියන සකන් ක්ලාස් රටත්ද තර්ඩ් ලාස් රටත්ද මොකක්ද කියලා ඉතින් මේ සමහරු දන්නේ නෑ රටවල් වෙනස් වෙනවා දියුණු වෙනවා සමහරලාලට රස මෙහෙම බහිනවා යුරෝප්පොල මම ඇහුවමයි ෆස් ලාස් එකන් ලාස් ටර්ඩ් ලාස් ඒම තියෙනවා නව මචන් ඔය තියෙන කුල වගේ ගේ හැටියට මචා සිංගපූරුවත් සාමාන්‍යෙන් තර්ඩ් ක්ලාස් වගේ ඇත්තේ මාළුවල්ලට ගමන් ඉන්නේ අඩු කලේ අඩුකුඩේ සින්නනේ සමාම මාළුවල්ලල්ල ඉන්න උන්ට එහෙම පෝසත් රටකුත් නෙමේ වගේ එකක් ඇත්තේ දැ උන්ගේ ඒගේ අදහස් තියෙනවා ඉති ඔගොල්ලො කියන්න බලන්න ඔගොල්ලොන්ට මොනාද හිතෙන්න කියලා කමෙන්ට් අදදාන්න ෂයා කරන්න ඒ වගේ අදහස් තියනයට දැනගන්න සලස්වන්න මේ වීඩියෝ එක ගැන දැනුවත් කරලා ඉතින් ආයෙත් එන්න අපි ඊළඟ පොඩ්කාස්ට් එක තවත් ලස්සන වැදගත් ඒවගේම විනෝදකාමී දේවල් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා එනම් අපේ කට්ටියට ජපානෙන් දැම් මේ වෙලා ඉන්න අපේ ඉශාරාර්ගේ පේජ්ජකට YouTube චැනල්සල්ට ටික්ටොක්සල්ට ඒවටත් සබස්ක්‍රයිබ් කරන්න ෆලෝ කරන්න යන්න සහයෝගයක් දෙන්න කැමතිනම් ඒවා බලන්න ඔගොලොන්ට දැනුමක් කම්බේ ඒවගේම ෆින්ලන්් වැසියගේ ආතල් තියෙනවා ඒවගේම හොඳ දේවල් තියෙනවා ෆින්ලන්් වැසියගේ තව චැනල් සුත්තිය නොනේ මචම් මොනාද මොනාද මන්දන්නෙත් පත්තරේ ෆින්ලන් යමු ෆින්ලන් වැසිය ඔය තම YouTube චැනල්ස් ටික්ටොක් ඉන්න ෆින්ලන්් වැසිය විතරයි ඒ වගේ ආතල් සහ ඒවගේම මීටරයක් කියලත් කවුද කියලා දෙනවා ෆිල්ම් පොඩ්ඩ උඩ ඒවගේ මේ විවිධ කට්ටි අපි කට්ටිය ඉතින් යුකේවලත් මම වැඩිපුරම කරන්න ඉතින්
දැනුම සම්බන්ධෙන් දේවලුයි ආතල්ලේ තියෙනවා ඉති ඕගේ දේවල් තින්න එන්න මගේ පේජස් YouTube වලට තෝ ටික්ටොක් කල්ට ඉති මේ ඒවගේ අපේ අංජුක ඇවිල්ල නෑ මේ වෙලාවේ නිවසීලන්ඩලින් එයාගේ වටත් යන්න බලන්න අපේ දමියගේ දමිය වලොග්ස් තියනවා ඒවටත් යන්න බලන්න ඔගුලන්ට විවිධ අත්දැකින් ලබාගන්න අපේ ඉන්ඩිවිජුවල්ලේ වටත් යන්න ඉතින් ඊළඟ පොඩ්කාස්ට් එක අපි කට්ටිය ආයත් හම්බවෙන්න නවා එනම් සුබ දවසා